හරි පුතේ ඔයාලා හැමෝම එහෙනම් සුබ සන්ධ්‍යාවක් කියලා පිළිගන්නවා. ඔයාලා එකතු වෙලා ඉන්නේ අපේ 2026 10 ශ්‍රේණියේ පන්ති ආරම්භයත් එක්ක. ඔන්න මේ ඔයාලගේ දැන් තියෙන විභාග ඔක්කොම ඉවර වෙලා දැන් කට්ටිය 10ට ගිහිල්ලා තියෙන්නේ ඈ. ඒ නිසා අපි මේ පුංචි දවසක් බැලුවේ ඔයාලගේ දැන් ওই විභාග ටික එහෙම ඉවර වෙනකන් 10 වසරේ පන්ති ආරම්භ කරන්න. ඉතින් ඔන්න අද දවසේ ඉඳලා අපි ඔයාලගේ 10 වසරේ පන්තිය ආරම්භ කරනවා. එතකොට ජනවාරි මාසේ අද 21 වෙනිදානේ. එතකොට අද සහ ඊළඟ සතියේ පුතේ 28 වෙනිදානේ. 21 වෙනිදා 28 වෙනිදා කියන ජනවාරි මාසයේ දවස් දෙක ඔයාලට පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන් කිසිදු ගෙවීමකින් තොරව. හේතුව දැන් මේක මාසෙ මැද හරියක්නේ. ඒ නිසා අය මේක ගෙවීමක් සිදු කරන්න ඕනේ නැහැ. හරි. මම ඔයාලට කියාගෙන යන්නම් අපේ ඔන්ලයින් ක්ලාස් එක කොහොමද කෙරීගෙන යන්නේ කියලා. අපි පුතේ ඔයාලගේ 10 ශ්‍රේණිය පන්තිය සතියට දවස් දෙකක් පවත්වනවා. හරිද? එතකොට අද දවසේ තමයි අපි ආරම්භය බදාදා දවසේ 6 ඉඳන් 8 වෙනකන්. ඊට පස්සේ අපි සෙනසුරාදා දවසේ තවත් පන්තියක් සූදානම් කරලා තියෙනවා. ඒක ඔයාලට මම දැනුම් දෙන්නම් කොහොමද කරන්න කියලා. එතකොට මුලින්ම අපි ජනවාරි මාසයේදී 21 වෙනිදායි ඊළඟ සතියේ බදාදා. ඒ කියන්නේ 28 වෙනිදායි තමයි පන්ති දෙක පවත්වන්නේ. එතනින් පස්සේ ඔයාලට ටයිම් ටේබල් එක දාන්නම් කවදාද ක්ලාසස් තියෙන්නේ කියලා. ඒතකොට සතියට දවස් දෙකක් විදිහට මාසෙට අපි දවස් 8ක් ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එක පවත්වනවා. එතකොට මුදල වෙන්නේ පුතේ කියන්නේ ඔන්ලයින් අපේ පන්තිය සඳහා ගාස්තුව වෙන්නේ රුපියල් 1000ක මුදලක් විතරයි. අපි ඔයාලට ටියුට් එක PDF විදිහට ලබා දෙනවා. ඒක පන්තියේ කෙරෙන්නේ කොහොමද කියලා මම කියන්නම්. ඒ කියන්නේ අපි කිසිම වෙලාවක හිස්තන් පුරවන ටියුට් එකක් නෙමෙයි ඔයාලට දෙන්නේ. මොකද ඔය හිස්තන් පුරවන ටියුට් එක එච්චර සාර්ථක ක්‍රමවේදයක් නෙමෙයි. අපි සම්පූර්ණයෙන්ම නෝට් එක පොතේ ලියාගෙන යනවා. 2000 ඉඳන් 2024 වෙනකන් විභාගයට ආව ප්‍රශ්න වෙනම ටියුට් එකක් විදිහට මම ඔයාලට දෙනවා. ලොකු ටියුට් එකක්. ඒක මාසෙට එක ටියුට් එකක් විදිහට ඔයාලට හම්බෙනවා. ඒතර ටියුට් එකට වෙන කිසිම අමතර ගාස්තුවක් ගෙවන්න ඕනේ නෑ. මේ ඔක්කොටම සම්පූර්ණ මාසෙටම තමයි මුදේ රුපියල් 1000ක මුදල ඔයාලට අය වෙන්නේ. ඒකත් මතක තියාගන්න. ඊළඟට ඔයාලට හදිස්සියවත් ක්ලාස් එකට ජොයින් වෙන්න බැරි වුණොත් අපි රෙකෝඩින් ලබා දෙනවා. එතකොට මේ රෙකෝඩින් මම YouTube එකට අප්ලෝඩ් කරලා YouTube රෙකෝඩින් එකක් විදිහට තමයි ඔයාලට දාන්නේ. කියන්නේ YouTube වීඩියෝ එකක් විදිහට තමයි ඔයාලට එන්නේ. මේ වීඩියෝ එක ඔයාලට විතරක් බලන්න පුළුවන් විදිහට ඔයාලට ලැබෙනවා. ඒක අද දවසේ පන්තිය තිබ්බනම් හෙට දවස වෙද්දී YouTube එකට අප්ලෝඩ් කරලා ඔයාලගේ group එකට link එක වැටෙනවා. හරි නේද? හරි. ඉතින් ඔය විස්තර ටික තමයි කරන්න මේ කියන්න තියෙන්නේ. දැන් මේ මාසේ ගෙවීමක් කරන්න ඕනේ නැහැ. එතකොට ගෙවීම් ගැන මම ඔයාලට පස්සේ කියන්නම්. කොහොමද ගෙවීම් කටයුතු සිද්ධ කරන්න කියලා. ඒ නිසා මේ දවස් දෙක තුන ෆ්‍රී ක්ලාස් එකට ජොයින් වෙන්න. අය ගෙවීම් මොනවද ගැන දැන් මම සඳහන් කරන්න යන්නේ නැහැ. ඉතින් ඔන්න දැන් කට්ටියගේ වැඩ ඔක්කොම ඉවර වෙලා විභාග ඔක්කොම ඉවර වෙලා පොඩ්ඩක් සැහැල්ලුවෙන් ඉන්න දවස් ටික තියෙන්නේ නේ. හරි. ඉතින් මේ 10 ශ්‍රේණියේ කොහොමද විෂයන් තෝරගන්නේ සහ මොනවද ඔයාලා සාමාන්‍යයෙන් කරන්න ඕනේ විෂයන් කියන එක මම සරලව ඔයාලට කියාගෙන යන්නම්. මොනවද අපි මේ විෂයන් වලින් කරන්න ඕනේ? ඇයි මේ විෂයන් තෝරගන්න ඕනේ? වගේ කතා ටිකක් තියෙනවා. මම ඒ ටික මුලින්ම පුතේ ඔයාලට කියාගෙන යන්නම්. එතකොට ක්ලාස් එක යන අතරතුර ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම chat එකට message එකක් දාන්න. මට chat එක පේනවා. එතකොට මට පුළුවන් chat එකෙන් ඔයාලත් එක්ක කතා කරන්න ඕනෙම කෙනෙක්ට. ඔයාලා දාන chat එක මට විතරයි පේන්නේ. එතකොට මේ ඔයාලට මම කරගෙන යන අතරතුර වුණත් මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් පුතේ පාඩම සම්බන්ධයෙන් ඔයාලට ඔන්න අහන්න පුළුවන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. අපි අර මේක තවත් එක ක්ලාස් එකක් නෙමෙයි ඩිස්කෂන් එකක් විදිහට තමයි කරගෙන යන්නේ. එතකොට ඔයාලට මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම chat එකට දාන්න. මම මේ ප්‍රශ්නෙට උත්තරේ දෙන්නම්. හෝ මම කරගෙන යන දෙයක් තේරුනේ නැත්නම් ඒ දේ අනිවාර්යයෙන්ම chat එකට දාන්න. එතකොට මේ මම ඒ දෙයට උත්තර දෙන්නම්. හරිනේ? හරි. අපි අර ෆිසිකල් ක්ලාසස් වල වගේ තමයි කට්ටිය එක එක ඒවා චිට් වල ලියලා එවන්නේ. ඒ වගේ ඔයාලට ඕනිම දෙයක් අපේ chat එකට දාන්න පුළුවන් දැන්. ඒකට chat එක හරහා මට පේනවා ඒ වෙලාවෙම ඔයාලට උත්තර දෙන්න පුළුවන්. හරිනේ?
හරි. ඉතින් ওই ටික තමයි විස්තර විදිහට කියන්න තියෙන්නේ. ඔයාලට තවම කට්ටිය ජොයින් වෙන ගමන් ඉන්නේ. අපි කතා කරගෙන යමු. මොනවද මේ 10 වසරේ තියෙන්නේ කියලා මුලින්ම. දැන් මේක ඔයාලා කොහෙන්වත් සමහර විට අහලා නැතුව ඇති. නේද? ඒ නිසා මම 10 ශ්‍රේණිය ගැන ඔයාලට කියාගෙන යන්නම්. මොකද දැන් මේක 6 ඉඳන් 9ට ආව එක නෙමෙයි. ඊට පස්සේ 10 11 කියලා කියන්නේ ටිකක් වෙනස්. එතකොට සමහර වෙලාවට සමහර දරුවන්ට මේ විෂයන් තෝරා ගැනීමේදී ප්‍රශ්න ඇති වෙන්න පුළුවන්. අන්න ඒක නිසා මම ඉතා ඉක්මනින් ඔයාලට සරල විස්තරයක් කරගෙන යන්නම්. මොන මොන විෂයන්ද තියෙන්නේ, මොන මොන විෂයන්ද තෝරගන්න හොඳ සහ ලේසි කියන එක. හරි. ඉතින් බලන්නකෝ ඔයාලගේ 10 ශ්‍රේණිය ගත්තාම පුතේ 10 ශ්‍රේණියට තියෙනවා විෂයන් 9ක්. 10 ශ්‍රේණියට තියෙනවා විෂයන් 9ක්. හරිද? විෂයන් 9යි ඔයාලා දැන් හදාරන්න ඕනේ 10 11 දෙකේදීම විෂයන් 9යි තියෙන්නේ. ඉතින් මේ විෂයන් 9 ඇතුලේ තියෙනවා හර විෂයන් කියලා විෂයන් ටිකක්. හර විෂයන් කියලා කියන්නේ පුතේ මේවා අනිවාර්ය විෂයන්. ආය අපිට තෝරගන්න මොනවත් කරන්න බෑ. මේවා අනිවාර්ය විෂයන්. මේවා අනිවාර්යෙන්ම කරන්න ඕනේ. එහෙම විෂයන් තියෙනවා 6ක්. පළවෙනි එක තමයි ආගම. ඒ කියන්නේ පුතේ බුද්ධ ආගම හරි ක්‍රිස්තියානි ආගමක් හරි ඉස්ලාම් ධර්මය හරි ඔයාලගේ ආගමක් ඔයාලට අදාහන්න පුළුවන්. ආගම අනිවාර්යයි. ඊළඟට සිංහල භාෂාව හා සාහිත්‍ය. සිංහල භාෂාව හා සාහිත්‍ය අනිවාර්යයි. ඊළඟට ගණිතය අනිවාර්යයි. විද්‍යාව අනිවාර්යයි. ඉංග්‍රීසි අනිවාර්යයි. ඉතිහාසය අනිවාර්යයි. හරි. මේ ටික තෝරගන්න බෑ. අනිවාර්යයි. අපි ඒවට කියනවා හර විෂයන් කියලා. ඊට පස්සේ තියෙනවා කාණ්ඩ 3ක්. මේ කාණ්ඩ 3න් පුතේ ඔයාලට කැමති විෂයන් තමයි තෝරගන්න ඕනේ. මේ කාණ්ඩ 3න් ඔයාලට පුළුවන් කැමති විෂයක් තෝරගන්න. එතකොට පළවෙනි කාණ්ඩේ විෂයන් වලට තියෙනවා පළවෙනි කාණ්ඩේ විෂයන් වලට ඔයාලට තියෙනවා පළවෙනි එක තමයි භූගෝලය, ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය, ඊළඟට කොමර්ස්, දෙමළ, ජපාන්, ප්‍රංශ, ජර්මන්, කොරියන් වගේ භාෂා තියෙනවා. ওই භාෂාවක් හැදෑරීම සිද්ධ කරන්න පුළුවන්. ඕක තමයි පළවෙනි කාණ්ඩය වෙන්නේ. එතකොට මේකෙන් කැමති එකක් ඔයාලා තෝරගන්න. හරි. ඊළඟට දෙවෙනි කාණ්ඩය. දෙවෙනි කාණ්ඩයේ විදිහට ඔයාලට තියෙන්නේ සෞන්දර්ය විෂයන්. දෙවෙනි කාණ්ඩයේ විදිහට තියෙන්නේ සෞන්දර්ය විෂයන්. පළවෙනි එක තමයි චිත්‍ර, නැටුම්, සංගීතය, නාට්‍ය හා රංග කලාව. අලුතෙන් දෙන්නෙක් වෙනවා ඉංග්‍රීසි රසාස්වාදය, සිංහල රසාස්වාදය. ඉංග්‍රීසි රසාස්වාදය, සිංහල රසාස්වාදය. හරිද? ඔන්න ඔය ටික. ඉංග්‍රීසි රසාස්වාදයයි සිංහල රසාස්වාදයයි. හරි. කවීෂ නේද? මැසේජ් එකක් දාලා තිනවා සර් ෆිසිකල් ක්ලාස් නැද්ද කියලා. ෆිසිකල් ක්ලාස් පටන් ගත්තනේ පුතේ අපි. අද තමයි මේ ඔයාලගේ ඔන්ලයින් ක්ලාස් එක පටන් ගත්තේ. ෆිසිකල් ක්ලාස් එක පටන් ගන්න අපි දැන් ටික දවසක් වෙනවා. ෆිසිකල් ක්ලාසස් 3ක් තියෙනවා.
ඒතර පළවෙනි එක මාතලේ නියෝජන ආයතනයේ මම පන්ති කරනවා මාතලේ නියෝජන ආයතනයේ බදාදා දවසේ කියන්නේ අද දවසෙත් ක්ලාස් එක තිබ්බා. බදාදා දවසේ 2:30 4:30 එක ක්ලාස් එකක් තියෙනවා. ඒක පළවෙනි කණ්ඩායම. ඊට පස්සේ දෙවෙනි කණ්ඩායම සෙනසුරාදා දවසේ උදේ 8 ඉඳන් 10 වෙනකන් තියෙනවා. ඒක ගෲප් දෙකකට යන්නේ. කැමති එකකට එන්න පුළුවන්. දැන් බදාදා දවසේ ඇවිල්ලා සෙනසුරාදා දවසේ එන්න නැතුව ඉන්න පුළුවන්. නැත්නම් සෙනසුරාදා දවසේ ඇවිල්ලා බදාදා දවසේ එන්න නැතුව ඉන්න පුළුවන්. හරිද? එහෙම නැත්නම් ඔයාලා උකුවෙල ප්‍රදේශයේ ආශ්‍රිතව ඉන්න දරුවෙක් නම් උකුවෙල විදස ආයතනයේ පන්තිය තියෙනවා සඳුදා දවසේ 3 ඉඳන් 5 වෙනකම්. සඳ දවසේ 3 ඉඳන් 5 වෙනකම් ඒකට සම්බන්ධ වෙන්නත් පුළුවන්. එතකොට ඒ ටිකට සම්බන්ධ වෙන්න බැරි නම් තමයි ඔයාලට ඔන්ලයින් ක්ලාස් එකට එන්න පුළුවන්. මොකද දුර ප්‍රදේශවල ඉන්න දරුවෝ ඉන්නවා. එයාලට අපේ ඔන්ලයින් ක්ලාස් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. අර විදිහට. එතකොට මේ මෙහෙම එකක් තියෙනවා පුතේ. දැන් මේ ක්ලාසස් ඔක්කොගේම මම මේ ක්ලාසස් ටික ඔක්කොම එකට සම්බන්ධ කරලා තියෙන්නේ. ඒ කියන්නේ දැන් ඔයාලා හිතන්නකෝ බදාදා දවසේ ක්ලාස් එකට එන දරුවෙක්ට කවදා හරි බදාදා දවසේ ක්ලාස් එකට එන්න බැරි වුණා කියලා. එතකොට ඒ ටික එයාට කවර් කරගන්න පුළුවන් සෙනසුරාදා දවසේ ක්ලාස් එකට ඇවිල්ලා. අය වෙන කිසිම අමතර ගෙවීමක්වත් මොනවත් කරන්න ඕනේ නැහැ. බදාදා දවසේ එන්න බැරි වුණා නම් සෙනසුරාදා දවසේ ඇවිල්ලා කවර් කරගන්න පුළුවන්. සෙනසුරාදා දවසේ එන්න බැරි වුණොත් බදාදා දවසේ ඇවිල්ලා කවර් කරගන්න පුළුවන්. බදාදා දවසේ සෙනසුරාදා දවසේ දෙකටම එන්න බැරි වුණොත් ඒ කියන්නේ සෙනසුරාදා ක්ලාස් තියෙන්න පුළුවන් වෙන ඒවා බදාදා දවසේ ඔන්න දැන් මගුල් ගෙදරක් තිබිලා ක්ලාස් එකට එන්න බැරි වුණා. ඒකට ඒ කොටස මගහැරෙනවනේ. ඒ කොටස ඔයාලට කවර් කරගන්න පුළුවන් ඔන්ලයින් එකෙන්. කරන්න තියෙන්නේ මට මැසේජ් එකක් දාන්න සර් මම බදාදා දවසේ ක්ලාස් එකට එන ළමේ මට මේ පාඩම මගහැරුණා. ඒකේ ක්ලාස් එකේ ලින්ක් එක දාන්න පුළුවන්ද කියලා. එතකොට ඔන්ලයින් ක්ලාස් එකේ ලින්ක් එක මම ඔයාලට දානවා. කිසිම ඒකට අමතර ගාස්තුවක් ඔයා ගෙවීමක් සිද්ධ කරන්න ඕනේ නැහැ. එතකොට ඔන්න ඔයාලට chance එක තියෙනවා කොහොම හරි පාඩම් ටික කවර් කරගන්න. හරිද? පාඩම් ටික කවර් කරගන්න chance එක තියෙනවා. වෙන කිසිම දෙයක් නැතුව පාඩම් ටික කවර් කරගන්න පුළුවන්. ඒකම වැදගත් දෙයක් ඔයාලට ඔය ඔක්කොම එකට ලින්ක් වෙලා තියෙන්නේ ක්ලාසස් ටික. එකක් බැරි වුණොත් අනිත් එකකින් හරි කවර් කරගන්න පුළුවන්. හරිනේ? පාඩම කවර් කරගන්න එක තමයි පුතේ වැදගත් වෙන්නේ. ඒකට ඒක ෆිසිකල් ක්ලාසස් ගැන අහලා තිබ්බ දරුවට. හරි නේද? කවිෂ හරි. ඊළඟට දැන් ඔන්න මෙතනින් එකක් ඔයාලට තෝරගන්න පුළුවන්. මේකේ මේ නැටුම් සංගීතය සහ නාට්‍ය හා රංග කලාව කියන ඒ වගේ පුතේ ප්‍රායෝගික පරීක්ෂණක් තියෙනවා ඈ. ඒ කියන්නේ ප්‍රැක්ටිකල් තියෙනවා. ඒ නිසා මේවා ඉතින් හරියටම නටන්න සින්දු කියන්න පුළුවන් නම් තෝරගන්න. මේ වගේ ප්‍රායෝගික පරීක්ෂණ ලියනවා. ලියන පේපර් එකට ලකුණු ප්‍රමාණයයි ප්‍රායෝගික පරීක්ෂණ වලට ලකුණු ප්‍රමාණයයි දෙන්නේ. ඊළඟට තුන්වෙනි කාණ්ඩය සෞඛ්‍ය හා ශාරීරික අධ්‍යාපනය ICT කෘෂිකර්මය නිර්මාණකරණය හා තාක්ෂණ වේදය. ඔන්න ඔය ටික තියෙනවා. හරි. එතකොට ඔයාලට කියන්න මම කරපු සබ්ජෙක්ට් ගැන. එතකොට මේ මට පළවෙනි සබ්ජෙක්ට් එක විදිහට තෝරගන්න උනේ භූගෝලය. හේතුවක් තියෙනවා කොහොමත් මම භූගෝලය තෝරගන්න හිටියේ. සයන්ස් කොලෙජ් එකේ තමයි මම 10 වසරට ගියේ. එතකොට සයන්ස් කොලෙජ් එකේ පුතේ භූගෝල විතරයි පළවෙනි කාණ්ඩෙට තිබ්බේ. වෙන මොනවත් තෝරගන්න තිබ්බේ නෑ. සබ්ජෙක්ට් ජීවන නිපුණතා හා පුරවැසි අධ්‍යාපනය තිබ්බේ නෑ. කොහොමත් නෑ. දෙමළ සබ්ජෙක්ට් එක තිබ්බෙත් නෑ. එතකොට භූගෝල සබ්ජෙක්ට් එක කොහොමත් හැමෝම අනිවාර්යෙන් කරන්න උනා. දැන් ඔයාලට කොහොමද දන්නේ නෑ. අපේ කාලේ එහෙම තිබ්බේ සයන්ස් කොලෙජ් එකේ. එතකොට භූගෝල සබ්ජෙක්ට් එක මම තෝරගත්තා. කොහොමත් මම භූගෝලේ තෝරගන්න හිටියේ හේතුවක් තිබ්බා. මං 6 ඉඳන් 9 වෙනකම් භූගෝලේ කරලා තිබ්බේ. ඔයාලත් දැන් කරනවානේ 6 ඉඳන් 9 වෙනකම් භූගෝලේ. එතකොට පුතේ මොනවද අපි ඒකේ තියෙන්නේ කියලා දන්නවනේ. එතකොට අපිට ලේසි වැඩේ. ඒක ප්‍රධානම දෙයක්. අපි අර නොදන්නම සබ්ජෙක්ට් එකක් ආපහු මුල ඉඳන් කරගෙන යනවට වඩා මට ඕනේ වුණා දන්න එක කරන්න. එතකොට මේක මට වැඩේ ලේසි වෙච්ච හින්දා මම ඒක කොහොමත් තෝරගත්තා. එතකොට මේ අම්මර සිරි කවුද මේ chat එකේ ඉන්නේ කරවල වාඩියේ ළම පූසා. මේ ළමයි මේ
නම් වලින් රීනේම් කරගන්න ඕනේ. මේ මොනවද මේ කරවල වාඩි පූසොත් ඉන්නවනේ මේකේ. නම් වලින් රීනේම් කරගන්න ළමයි. දැන් ප්‍රශ්නයක් අහන්න ගියොත් එහෙම කරවල වාඩි පූසාගෙන් ප්‍රශ්න අහන්නේ කොහොමද? වෙලාවට මම මේක දැක්ක රේස් හෑන්ඩ් ඔප්ෂන් එක තියෙනවා. කොල්ලෝ මේක රීනේම් කරගන්න ඕනේ. මම රීනේම් කරන්නද? රීනේම් කරගන්න. අය මට රීනේම් කරන්න බෑ. මටත් මේ පැත්තේ හොන්න රීනේම් කරන්න පුළුවන්. රීනේම් කරගන්න එක. හරි. මේ ආතල් දෙන්න එපා. පටන් ගත්ත ගම. හරි. බලන්න දැන් අමතකුණා මට කීකේ හිටපුවත් මොකද්ද අපි කීකේ හිටියේ? භූගෝලේ. 6 ඉඳන් 9 වෙනකන් භූගෝලේ කරපු හින්දා මම ඒක තෝරගත්තා. එතකොට මට ලේසි හින්දා ඊළඟට දෙවනි කාණ්ඩයේ විදිහට දැන් චිත්‍ර නැටුම් සංගීතය නාට්‍ය හරංකලා ඔය සෙට් එකනේ තියෙන්නේ. ඒකෙන් මම තෝරගත්තේ සිංහල රසාස්වාදය. මොකද අනිත් ඒවා කරන්න බෑ. ඒ හින්දා මේක තෝරගත්තා. ඒතර සිංහල රසාස්වාදයේ පොතේ තියෙන පුතේ ඔයාලට හම්බෙනවා. මම නිකන් කියන්නම් පොත් තුනක්. ඒතර මට හම්බුනේ ජාතක කතා පොතක් විදිහට උම්මග්ග ජාතකයයි, නවකතාවක් විදිහට පෙත්සම නවකතාවයි, කවි පන්තියක් විදිහට බුදුගුණ අලංකාරය. ඒක අවුරුද්දෙන් අවුරුද්දට ළමයින්ට වෙනස් වෙනවා. එතකොට ඕකෙන් විචාර ලියන්න තමයි තියෙන්නේ. ඔයාලට මේ විචාර ලියන ඒවා ටික කියලා දෙයි සිංහල මේ වගේදී ඈ. හරි. ඒ පාර නම වෙනස් කරා කියලා දැම්මද? හරි. තුන්වෙනි කාණ්ඩේ මම සෞඛ්‍ය කියන විෂය තෝරගත්තේ. හේතුව ඒකත් මං 6 ඉඳන් 9 වෙනකම් කරා. මොකද අර හර විෂයන් වල පාඩම් කරන්න ඕනේ තරම් තිබ්බ හින්දා වැඩේ ලේසි වෙන්න සෞඛ්‍ය තෝරගත්තා. ඔගේ මුකුත් ලොකු අවුලක් නැහැ නේ. මොනවද නිකන් ඔය සමබල ආහාර වේලක් කියන්නේ මොකද්ද? නිවැරදි ඉරියව්වක් කියන්නේ මොකද්ද? ඔය වගේ පොඩි ගෙම්මල් ටිකක් තියෙන්නේ. ඉතින් අවුලක් නැතුව ඔක ලියා ගන්න පුළුවන්. අච්චු පොත තියෙනවා නම් හෙට විභාගේ වුණත් අච්චු පොත බලලා ඈ. ඒ නිසා ඔන්න මේ ඒක තෝරගත්තා. ඊට මම තෝරගත්ත ටික ඔයාලට කිව්වා. ඔයාලා එතකොට හොඳ දේවල් බලලා තෝරගන්න. මේ ඔයාලා මේ විෂයන් තෝරගද්දී මේ විෂයන් ඔයාලට අත්‍යවශ්‍යමද කියලා බලන්න. ඒ කියන්නේ ඔයාලා දැන් A level වලට කොමර්ස් එහෙම කරන් ඉන්නවා නම් පුතේ කොමර්ස් සබ්ජෙක්ට් එක තෝරගන්න. කේස් එකක් නැහැ. A level වලට සයන්ස් මැත්ස් වගේ කරන් ඉන්නවා නම් ආය කොමර්ස් සබ්ජෙක්ට් එකකට එකපාරට වෙලා වැය කරන්න ඕනේ නැහැ. ඔයාලාට වෙන ලේසි විෂයක් තියෙනවා නම් තෝරගන්න පුළුවන්. දැන් භූගෝල විෂයත් ලේසි. දැන් ගොඩක් අය භූගෝලේ කරන්නේ නැත්තේ සිතියන් ලකුණු කරන්න තියෙනවා කියලානේ නේ. ඒ සිතියන් කොහොමත් ඉතිහාසයේමත් ලකුණු කරන්න තියෙනවා. ඒ නිසා මේ ඔයාලා භූගෝලේ තෝරගත්තා කියලා අවුලක් වෙන්නේ නැහැ. හරි. ඉතින් ওই ටික තමයි ඔයාලගේ සබ්ජෙක්ට් තෝරගන්න එක ගැන කියන්න තියෙන්නේ. ඊළඟට විද්‍යාව ප්‍රශ්න පත්‍රය ගැන මම ඔයාලට කියන්නම්. කොහොමද විද්‍යාව ප්‍රශ්න පත්‍රය එන්නේ කියලා. දැන් ගොඩක් ඒවා මේ සැරේ විභාග ලියන කට්ටියක් ඉන්නවා දන්නේ නැහැ කොහොමද පේපර් එක එන්නේ කියලා. විද්‍යාව ප්‍රශ්න පත්‍රය එන්නේ මෙන්න මේ විදිහට. කොටස් තුනක් තියෙනවා. ඉරි ගහන ප්‍රශ්න කොටසක් තියෙනවා. අපි ඒවට කියනවා පුතේ බහුවරණ ප්‍රශ්න කියලා. බහුවරණ. ඒ කියන්නේ ඉරි ගහන ප්‍රශ්න 40ක් තියෙනවා. එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ලකුණු 80ක් එනවා. හරිද? එක ප්‍රශ්නයකට ලකුණු 2 ගානේ ලකුණු 80ක් එනවා. ඊට පස්සේ ව්‍යුහගත රචනා කියලා. ඒ කියන්නේ එතනම හිස්තැන් දීලා ලියන්න ප්‍රශ්න පත්‍රයක් එනවා. ඒකේ තියෙනවා ලොකු ප්‍රශ්න 4ක්. එක ප්‍රශ්නයකට ලකුණු 15 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 60යි. එක ප්‍රශ්නයකට ලකුණු 15 ගානේ ප්‍රශ්න 4ට ලකුණු 60යි. ඊළඟට රචනා ප්‍රශ්න පත්‍රයක් තියෙනවා. ඒකේ ඔක්කොම ප්‍රශ්න 5ක් තියෙනවා. ඒකෙන් 3ක් තෝරගන්න ඕනේ. එක ප්‍රශ්නයකට ලකුණු 20 ගානේ ප්‍රශ්න 3ට ලකුණු 60යි. හරි. එතකොට 80යි 60යි 120යි 80යි 60යි 140යි 140යි 60යි 200යි 202න් බෙදුවා 100ට ලකුණු ගත්තා. හරි. ඔහොම තමයි පේපර් එක හැදෙන්නේ. හරි. එතකොට ওই දේවල් ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලට තියෙනවා 10 වසරට පාඩම් 20ක්. හරිද? 10 වසරට පාඩම් 20ක් තියෙනවා. පළවෙනි වාරයට පාඩම් 6ක් කරලා ඉවර කරන්න ඕනේ. දෙවනි වාරයට 13 වෙනි පාඩම 14 වෙනි පාඩම වෙනකම් කරලා ඉවර කරන්න ඕනේ. තුන්වෙනි වාරෙ වෙද්දී පාඩම් 20ම ඉවර කරන්න ඕනේ. හරිනේ? හරි. ඉතින්
ලොකු වැඩ කොටසක් තියෙනවා 10 වසර 9 වසර වගේ නෙමෙයි. හරිද? ඒ නිසා මේ අනිවාර්යෙන්ම හොඳින් සූදානම් වෙන්න ඕනේ මේ වැඩ ටිකට. හරි. අපි එහෙනම් කරගෙන යමු පළවෙනි පාඩමේ ඉඳලා. පළවෙනි පාඩමේ ඉඳලා අපි වැඩ ටික කරගෙන යමු. ලියන්න පළවෙනි මාතෘකාව. මේක ලියන්න පොතක් ගන්න පුතේ. ඒක CR පොතක් වෙන්න පුළුවන්. ඔයාලට පොඩි මොකක් හරි පොතක් වෙන්න පුළුවන්. ඒ කිසිම ගැටලුවක් නැහැ. ලියන පොතක් තියාගන්න. මොකද මම නෝට් එක සම්පූර්ණයෙන්ම දෙනවා. ෆිසිකල් ක්ලාස් එකක වගේම ඔයාලට වෙනම ටියුට් එකක් හම්බ වෙනවා ප්‍රශ්න ප්‍රශ්න ටියුට් එකක් වෙනම හම්බ වෙනවා. හරි. එහෙනම් පළවෙනි එක ජීවයේ රසායනික පදනම. ජීවයේ රසායනික පදනම. ජීවයේ රසායනික පදනම. ලියාගන්න මාතෘකාව. හරි. දරුවෙක් කාලා තියෙනවා සර් කෙමිස්ට්‍රි බයෝ ෆිසික්ස් වෙන වෙනම පොත් තුනක ලියන්න ඕනේද කියලා. නෑ. එකටම ලියාගෙන යන්න. වෙන් කරන්න එපා. හේතුවක් තියෙනවා පුතේ. ඕක වෙන් කරලා ලියන්න ගියාට පස්සේ ඔයාලට පාඩම් කරගන්න අපහසු වෙනවා. බයෝ කොටස් විතරක් පාඩම් කරගන්නවා, කෙමිස්ට්‍රි කොටස් විතරක් පාඩම් කරගන්නවා. ඒ නිසා එපා. ඔක්කොම මික්ස් වෙන්න තමයි පාඩම් ටික දීලා තියෙන්නේ. දැන් පළවෙනි පාඩම බයෝ පාඩමක්, දෙවෙනි පාඩම ෆිසික්ස් පාඩමක්, තුන්වෙනි පාඩම කෙමිස්ට්‍රි පාඩමක්. ඒ විදිහට එක පොලිමට ලියාගෙන යමු. මම ඔයාලට කියන්නම් මේ පාඩම මොකක්ද කියලා. එතකොට ඕනනම් මේ පාඩම මොකක්ද කියලා ඔයාලා ටිකක් පැත්තකින් ලියාගන්න ඇති. වෙන කිසිම විදිහකට ලියන්න එපා. එක දිගට ගලාගෙන යන්න පාඩම් ටික ලියන්න. 1 2 3 4 විදිහට. හරි. තව මොනවා හරි ප්‍රශ්න තියෙනවා නම් chat එකට දාන්න. ඔයාලා අහන ඕනෙම ප්‍රශ්නයකට මම උත්තර දෙනවා ඈ. ඔව් මේක බයෝ පාඩමක්. සර් සතියට එක දවසක් නේද පන්ති තියෙන්නේ නෑ. සතියට දවස් දෙකක් පන්ති තියෙනවා. සතියට දවස් දෙකක් ඔන්ලයින් ක්ලාස් එක තියෙනවා පුතේ. දැන් මේ ජනවාරි මාසේ අපි ඊළඟ සතියේ බදාදා දවස් විතරයි ක්ලාස් එක කරන්නේ. හැබැයි අපි සතියට දවස් දෙකක් පන්තිය කරනවා. කවදාද ආයෙ තියන්නේ? බොහෝ විට ඒ දවස සෙනසුරාදා වේ. සෙනසුරාදා දවසේ ක්ලාස් එක තියෙයි. මම හරියටම කියන්නම් අපේ 11 වසරේ ක්ලාස් එකත් එක්ක බලලා ටයිම් එක. මම ටයිම් ටේබල් එක දාන්නම් පුතේ. අද රෑම ටයිම් ටේබල් එක දාන්නම් ඊළඟ දවසත් කවද්ද ඔයාලට තියෙන්නේ කියලා. සතියට දවස් දෙකක් තියෙනවා. ඔව් මේක බයෝ පාඩමක්. සර් සයන්ස් සමහරුද? නෑ. විද්‍යා විෂය පුතේ ලේසි 10 සහ 11 වසරවල වල තියෙන කොටස්. මේක අමාරු වෙන්නේ අපි මේ ඉගෙන ගන්න විදිහත් එක්ක සහ ලියා ගන්න නෝට්ස් එක්ක. ඒතර ගොඩක් වෙලාවට පිටු පිරෙන්න නෝට්ස් ලියා ගන්නවා විද්‍යා විෂයේදී. එහෙම අනවශ්‍යයි. ඒ කියන්නේ මම ඔයාලට නෝට් එකක් විදිහට පාඩම් කරන්න අවශ්‍යම දේවල් ටික තමයි දෙන්නේ. හරිද? පාඩම් කරන්න අවශ්‍යම දේවල් ටික තමයි දෙන්නේ. ඒ ටික තිබ්බොත් හොඳටම ඇති. ඇත්තටම. නිකන් අනවශ්‍ය දේවල්
මේ ලියා ගන්න ගියාට පස්සේ ළමයි ඒවා පාඩම් කරන්න බලනවා. ඒවා විභාග වලට එන්නෙත් නැහැ. ඒ වගේ ඇති වැඩකුත් නැහැ. ඒකට ළමයින්ට සබ්ජෙක්ට් එකත් එපා වෙනවා. ඕක තමයි සාමාන්‍යයෙන් තියෙන්නේ. ICT කරන්න හිතාගෙන ඉන්නේ ඒක අමාරුද නෑ. ICT අමාරු නෑ. ICT ලේසි. ඔයාලට අල්ල ගන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. හරි. හරිනේ. දැන් මේ ජීවයේ රසායනික පදනම යටතේ අපි සාකච්ඡා කරන්නේ ජීවය කියලා කියන්නේ ජීවීන් කියන එකනේ. ඒකට ශාක වෙන්න පුළුවන්, සතුන් වෙන්න පුළුවන්, ක්ෂුද්‍ර ජීවීන් වෙන්න පුළුවන්. හරිද? මෙයාලා නිර්මාණය සඳහා දායක වෙලා තියෙන මූල ද්‍රව්‍ය තියෙනවා. මෙන්න මේ මූල ද්‍රව්‍ය ගැන තමයි අපි මේ පාඩමේදී කතා කරන්නේ. හරිද? හරි. කවුද මේ ආතල් දෙන්නේ දැන් රිමූව් කරනවා එහෙම වුණොත් ආය ක්ලාස් එකට ජොයින් වෙන්න බෑ. හරිනේ. අච්චු පොතත් ගන්න ඕනේද? අච්චු පොතත් ගන්න ඕනේද කියලා අහන්නේ මොකද්ද පුතේ? නෑ අච්චු පොත තිබ්බත් එකයි නැතත් එකයි අවුලක් නෑ දැන්. ඒක කේස් එකක් නෑ. හරි. කවන්තිස්සගේ ඩ්‍රයිවර්ව රිමූව් කරා. ආතල් ගන්න වෙලාවක් නෑ ක්ලාස් එකේ. හරි. ඊළඟට මේ ජීවයේ රසායනික පදනම යටතේ ස්වභාවයේ තියෙනවා සම්පූර්ණ මූලද්‍රව්‍ය අණු දෙකක්. ස්වභාවයේ තියෙනවා සම්පූර්ණ මූලද්‍රව්‍ය අණු දෙකක්. ස්වභාවයේ තියෙනවා සම්පූර්ණ මූලද්‍රව්‍ය අණු දෙකක්. මේ අණු දෙකෙන් පුතේ ජීවී දේහ ඇතුලේ තියෙන්නේ 25ක් වගේ ප්‍රමාණයක්. ඔක්කොම මූලද්‍රව්‍ය අණු දෙකක් තියෙනවා. ඒකෙන් 25ක් තමයි ජීවී දේහ නිර්මාණය වෙන්න දායක වෙලා තියෙන්නේ. මේ 25 වැඩිපුරම ඉන්න 4 දෙනෙක් ඉන්නවා. මේ 25 ජීවී දේහ ඇතුලේ වැඩිපුරම ඉන්න 4 දෙනෙක් ඉන්නවා. ඒ තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. හරිනේ? හරි. ඔක්කොම පුතේ මූලද්‍රව්‍ය 130 ගාණක් තියෙනවා. හරිද? ඔක්කොම මූලද්‍රව්‍ය 130 ගාණක් තියෙනවා. හැබැයි අපේ කාලෙත් මේ පාඩම අපි ඉගෙන ගත්තේ ස්වභාවයේ තියෙන මූලද්‍රව්‍ය 92යි කියලා. හේතුව දැන් අර ඒක අප්ග්‍රේඩ් කරන්න ගියොත් ටිකක් අවුල් යනවා වැඩේ. ඒ නිසා 92 ඒ විදිහටම තියලා පුතේ පොත print කරලා තියෙනවා. දැනට මූලද්‍රව්‍ය 92කට වඩා වැඩි ප්‍රමාණයක් අපි හොයාගෙන තියෙනවා. හැබැයි අදටත් අපි 92යි කියන එක තමයි කතා කරන්නේ. මේ 92 ගොඩක් වෙලාවට ඉරි ගහන්න දෙන්නේ නැහැ ඔයාලට. ඒ කියන්නේ කිසිම ප්‍රශ්නයකට මේ 92 කියන එක අහන්නේ නැහැ. දැන් අර අවුල් නිසා මේ 25 කියන එක අහනවා. ඒ කියන්නේ ජීවී දේහ ඇතුලේ කොපමණ මූලද්‍රව්‍ය සංඛ්‍යාවක් අන්තර්ගත වෙලා තියෙනවද කියලා අහනවා. ඒක 25යි. 92ට වඩා දැන් මූලද්‍රව්‍ය හොයාගෙන තියෙනවා. හැබැයි අපි 92යි කියලාම තමයි තාම කතා කරන්නේ. හරිනේ? හරි. එහෙනම් මොනවද අපි මේ වෙනකන් කතා කරපු ටික? ස්වභාවයේ මූලද්‍රව්‍ය 92යි. ඒකෙන් 25ක් ජීවී දේහවල අන්තර්ගත වෙලා තියෙනවා. ඒ 25න් වැඩිපුරම ඉන්න 4 දෙනෙක් ඉන්නවා. ඒ තමයි කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. දැන් මේක පාඩම් කරගන්න ලේසි වෙන්න ඕනේනේ. බයෝ කොටස් පාඩම් කරගන්න අමාරු නිසා
මේ කාබන් හයිඩ්‍රජන් ඔක්සිජන් නයිට්‍රජන් කියන අය ඉන්නේ පුතේ CHON විදිහටනේ. එතකොට ජීවියෙක් ඇතුලේ තියෙන මූලද්‍රව්‍ය වලින් වැඩිපුරම තියෙන මූලද්‍රව්‍ය මොනවද කියලා විභාගයට අහුවොත් අපි ලියන්නේ CHON කියලා. CHON කියලා. තේරුණාද? හරි. ලියා ගන්නකො තරු ලකුණක් දාලා මම අත්‍යවශ්‍යම දේවල් ටික ඔයාලට දෙන්නේ. තරු ලකුණක් දාලා ලියන්න. ස්වභාවයේ මූලද්‍රව්‍ය අණු දෙකක් පමණ පවතින අතර ඉන් 25ක් ජීවී දේහ නිර්මාණය සඳහා වැදගත් වේ. ජීවී දේහ නිර්මාණය සඳහා වැදගත් වේ. හරි. ඊළඟ තරු ලකුණ දාලා ලියන්න. එයින් මූලද්‍රව්‍ය හතරක් වැඩිපුරම අන්තර්ගත වේ. එයින් මූලද්‍රව්‍ය හතරක් වැඩිපුරම අන්තර්ගත වේ. මෙන්න මෙයාව ලියාගන්න. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් 1 2 3 4 කියලා පල්ලෙහාට දාලා මේ හතර දෙනාම ලියාගන්න. ඔයාලගේ ඔය පොතේ පාඩම් කරන්න අත්‍යවශ්‍යම දේවල් ටික තමයි මම දෙන්නේ. වෙන අනම්මනම් වැල් වටාරම් දෙන්නේ නැහැ. එතකොට ඔයාලට තියෙන ෂෝට්ම නෝට් එක තමයි ඕක. අය ෂෝට් නෝට් ගහන්න ඕනෙත් නැහැ. වෙනම පාඩම් කරන ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම්. ඒ හතර ලියා ගන්න. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන්. ඊට පස්සේ මේ CHON කියන එකත් ලියා ගන්න.
සර් කොමර්ස් සමහරවිට මම කොමර්ස් කරලා නෑ පුතේ. ඒක තමයි කේස් එක. එක හරියටම කියන්න දන්නේ නෑ. ඔයාලට කොමර්ස් අවශ්‍යම නම් විතරක් කරන්න. ඒ කියන්නේ A level වලට කොමර්ස් කරනවා නම් විතරක් කරන්න. මම ඒක තමයි රෙකමන්ඩ් කරන්නේ. නැත්තම් වෙන මොකක් හරි ලේසි සබ්ජෙක්ට් එකක් කරන්න. මොකද ඔය අවුරුදු දෙකේ අය ඔය අලුත් එකක් බදා ගන්නවට වඩා වෙන මොකක් හරි ලේසි සබ්ජෙක්ට් එකක් කරන එක හොඳයි. ඔයාලා A level වලට කොමර්ස් කරන්න හිතාගෙන ඉන්නේ නැත්තම්. හරිනේ? සර් මේ සැරේ මැත්ස් පේපර් එකට හුඟක් අයට 40ට වඩා මාක්ස් තියෙනවද? මොන මැත්ස් පේපර් එකටද පුතේ? සර් ක්ලාස් එකේ පේපර් ඩිස්කෂන් කරනවද කියලා දරුවෙක් අහලා තිනවා. ගොඩක් හොඳ ප්‍රශ්නයක්. පේපර් ඩිස්කෂන් කරනවා. පේපර් ඩිස්කෂන් වලට අමතරව අපි ඔයාලට පේපර් එකක් ලියවෙනවා. හරිද? වෙනම පේපර් එකක් ලියවනවා. ඒ කියන්නේ මෙහෙමයි යන්නේ පේපර් එක ලියවන එක. ඒක අහපු එක හොඳයි. මට ඒක කියන්නත් අමතකුණා. දැන් ඔයාලගේ පළවෙනි පාඩම් ටික ඉවරුණාට පස්සේ පළවෙනි පාඩම් දෙක වගේ දැන් අපි 11 වසරේ ආයත ওই වැඩේ කරගෙන යන්නේ. අපි පුතේ සතියේ දවස් ටිකේ දවස් 4ක් විතර දෙනවා. ඔයාලට මාතලේ නියෝජන ආයතනයේට ඇවිල්ලා පේපර් එක ලියන්න පුළුවන්. මේකට කිසිම ගාස්තුවක් අය කරන්නේ නැහැ. මේක ඔයාලට ෆ්‍රී යන්නේ. කියන්නේ ඔයාලට පේපර් එක දෙනවා පේපර් එක ලියන්න පුළුවන්. එතන මම නැහැ. ඔයාලට ඇවිල්ලා එතනින් පේපර් එක අරගෙන ක්ලාස් එකේ ඉඳලා පේපර් එක ලියන්න පුළුවන්. හරිද? එතකොට පේපර් එක ලියලා එතන ඉන්නවනේ අක්කා කෙනෙක්. එයාට පේපර් එක දීලා යන්න. ඒ පේපර් එක මමම බලනවා. ඔයාලගේ ලකුණු ටික මමම බලලා ඔයාලට පුතේ ලකුණු දානවා. එතකොට ඔයාලගේ විභාග අංක විදිහට ඔයාලා ලියන්න ඕනේ ඔයාලගේ WhatsApp නම්බර් එක. ඔයාලගේ WhatsApp නම්බර් එක ලියන්න ඕනේ. ඒ WhatsApp නම්බර් එකට මම පේපර් එක බලලා ලකුණු දානවා. ඊට පස්සේ ඔයාලට පේපර් ක්ලාස් එකට වෙනම ෆයිල් එකක් මම දෙනවා. ඒ ෆයිල් එකේ ඔයාලගේ පළවෙනි පේපර් එකේ ඉඳලා ලකුණු මම අප්ඩේට් කරනවා. ඒ කියන්නේ ෆයිල් එකේ මම ලකුණු ටික දාලා පේපර් එකේ ඒක ඇතුළට දාලා ඔයාලට තියලා තියෙනවා මාතලේ ක්ලාස් එකේ. එතකොට පේපර් එක ඔයාලට අවශ්‍ය වෙලාවට බලන්න පුළුවන්. ඊට පස්සේ ඩිස්කෂන් එක අපේ ෆිසිකල් ක්ලාස් ළමයින්ටයි ඔන්ලයින් ක්ලාස් ළමයින්ටයි මාසෙට අපි එක දවසක් දාලා සම්පූර්ණයෙන් ලියපු ඒ කියන්නේ මාසෙට පේපර්ස් දෙකක් අපි ලියන්නේ. හරිද? මාසෙට පේපර්ස් දෙකක් ලියන්නේ. ඒ ලියන පේපර්ස් දෙක අපි ඩිස්කස් කරනවා. ඔයාලට පේපර් එක ලියන්න වෙලාව දෙනවා. වෙලාවට ලියන්න පුරුදු වෙන්න පුළුවන්. පේපර් එක මම බලලා ලකුණු දාලා දෙනවා. ඔයාලට ලකුණු බලා ගන්න පුළුවන්. මාසෙට පේපර්ස් දෙකක් කරලා ඒ දෙක අපි සාකච්ඡා කරනවා. පේපර් ක්ලාස් එකට ඔයාලගේ කිසිම ගෙවීමක් අය කරන්නේ නැහැ. ඔයාලට මාතලේ ක්ලාස් එකට ඇවිල්ලා ලියන්න පුළුවන්. එහෙම ඇවිල්ලා ලියන්න බැරි දුර ඉන්න දරුවෙක් ඉන්නවනම් ඔයාට මම පේපර් එක PDF එකක් විදිහට දානවා. එතකොට ඒ පේපර් එක වා print කරලා හරි නැතුව හරි කමන්නේ. උත්තර ටික ලියලා පුතේ ෆොටෝස් ගහලා මට එවන්න පුළුවන්. හරිද? ඒතර ෆොටෝස් ගහලා එව්වට පස්සේ මම ඒ ටික බලලා ඒත් අර විදිහටම ආට ලකුණු දාලා දෙනවා. ඒක ප්‍රශ්නයක් නෑ කිසිම. හරිනේ? ඒකට ඔන්න මාතලේට එන්න බැරි කවුරු හරි ඉන්නවනම් පේපර් එක දෙද්දි මම කියනවා ඔන්න දැන් මේ සතියේ ඔයාලට පේපර් එක දෙනවා කියලා. ඒකට පේපර් එක ලියන්න මාතලේට එන්න බැරි අය මට මැසේජ් එකක් දාන්න WhatsApp මැසේජ් එකක්. මම පේපර් එක PDF එකක් විදිහට දානවා. ඔයාලට පේපර් එක ලියන්න පුළුවන් කොලේක උත්තර ටික ලියලා ෆොටෝස් ගහලා මට දාන්න PDF එකක් විදිහට. එතකොට මම මේ ඒක බලලා දෙනවා ඈ. හරි. සිංහල ක්ලාස්. ඒක නම් දන්නේ නෑ පුතේ මම ඊයේද කොහොමද තිබ්බ නේද? ඊයේ තිබුණේ ඒක බලන්න ඈ. හරි. හෙට තියෙනවද? දන්නේ නෑ කොල්ලෝනේ. මේ කොහොමද කියලා ඔයාලගේ group එකට වැටෙයි මේ ටික විස්තර ඈ. හරි. ඔන්න එහෙනම් මේ ටික තමයි විස්තර විදියට ඔයාලට කියන්න තියෙන්නේ මේකේ. ඊළඟට දැන් අපි කිව්වා ප්‍රධාන වශයෙන් 4 දෙනෙක් ඉන්නවා කියලා. එතකොට ඔය මූලද්‍රව්‍ය වලින් විතරක් මිනිස්සු නිර්මාණය වෙන්නේ නැහනේ. මූලද්‍රව්‍ය වලින් විතරක් මෙයාලා නිර්මාණය වෙන්නේ නැහැ. මූලද්‍රව්‍ය දෙකක් හරි කිහිපයක් හරි එකතු වෙලා හැදෙන දේවල් වලින් තමයි පුතේ
මේ ජීවීන් නිර්මාණය වෙන්නේ. ඒතර මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදෙන ඒවට අපි කියනවා මොනවා කියලාද? සංයෝග කියලා. හරිද? මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් එකතු වෙලා හැදෙන ඒවට අපි කියනවා සංයෝග කියලා. මේ සංයෝග තියෙනවා ප්‍රධාන ආකාර දෙකක්. ඒ තමයි ඒ සංයෝග ඇතුලේ කාබන් තියෙනවා නම් අපි කියනවා කාබනික සංයෝග කියලා. කාබන් නැත්තම් අපි කියනවා අකාබනික සංයෝග කියලා. එතකොට කාබනික සංයෝග සහ අකාබනික සංයෝග විදිහට ප්‍රධාන ආකාර දෙකක් සංයෝග තියෙනවා ජීවීන්ගේ ඇතුලේ. හරි. ඊළඟ තර ලකුණු දාලා ලියන්න. මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් මූලද්‍රව්‍ය දෙකක් හෝ කිහිපයක් රසායනිකව සංයෝජනය වීමෙන් සංයෝග සෑදේ රසායනිකව සංයෝජනය වීමෙන් සංයෝග සෑදේ. ඊළඟ තර ලකුණු දාලා ලියන්න. කාබන් තිබීම හා නොතිබීම මත සංයෝග ප්‍රධාන ආකාර දෙකකි. තිබීම හා නොතිබීම මත සංයෝග ප්‍රධාන ආකාර දෙකකි. පළවෙනි එක කාබනික සංයෝග. කාබනික සංයෝග කියන්නේ කාබන් ඇත. කාබන් කියන්නේ C නේ. C ඇත. න පාඩම් කරගන්න ලේසි වෙන්න මම දෙන්නේ. ඊළඟට අකාබනික සංයෝග. C නැත. කාබන් නැහැ. කාබන් තියෙනවා නම් කාබනිකයි. කාබන් නැත්නම් අකාබනිකයි. කාබන් නැත්නම් අකාබනිකයි. හිස්ටරි ක්ලාස් නැද්ද කියලා අහනවා නිව්ජන් එකේ. හිස්ටරි ක්ලාස් තියෙනවා පුතේ, ෆිසිකල් ක්ලාසස් ඈ. ඒක ඔයාලට අපේ ක්ලාස් එකට කතා කරලා දවස් ටිකේ එහෙම අහන්න පුළුවන්. මම දවස් ටික එහෙම නම් මට මතක නෑ. කාබනික සංයෝග, අකාබනික සංයෝග. අර මේ 10 11 කියන අවුරුදු ටික මුල ඉඳලම හිතා ගන්න. දැන් ඔයාලා සයන්ස් කොලෙජ් එක්සෑම් එක ලියලා ඉන්නේ. එතකොට එක්සෑම් එක පාස් වුණත් නැතත් 10 11 කියන අවුරුදු දෙකත් එක්ක උපරිම වැඩ කරන්න පුතේ ඔයාලට. කියන්නේ මේ හැම වෙලාවෙම පාඩම් කරන්න කියන එක නෙමෙයි. හරිද?
වැඩ ටික උපරිම කරගෙන යන්න. මොකද මේ දැන් තමයි ඔයාලගේ අර අවුරුදු ගානක තියෙන ජීවිතෙන් පස්සේ තීරණාත්මකම අවුරුදු ටික පටන් ගන්න. ඒ කියන්නේ පළවෙනිම කඩයින් ඔයාලගේ ජීවිතයට එන්නේ මෙන්න මේකේ. සාමාන්‍ය පෙළ එක කඩයිමක්. ඒකට ඒක තව අවුරුද්දකින් ඔයාලට එනවා. හරිද? මේ අවුරුද්ද නෙමෙයි ඊළඟ අවුරුද්ද. ඔක මෙහෙම කරද්දී යනවා. දැන් බලන්නකෝ. නිකන් උදාහරණයක් විදිහට හිතන්නකෝ නේ. දැන් ඔයාලා නිකන් දැන් 8 හිටියා වගේ සාමාන්‍ය. දැන් මේක පාට 10 වෙලා. අද නිකන් මට නිකන් මේ ඊයේ පෙරේදා වගේ නිකන් ජනවාරි 1 වෙනිදා. අද බලද්දි ජනවාරි 20 වෙනිදා පහු වෙලා. මේ මාසෙත් ඉවරයි. නේ? ඉතින් පුදුම විදිහට වෙලාව ඉතා ඉක්මනින් ගත වෙන්නේ. නිසා මේ මුල ඉඳන්ම නෝට්ස් ටික කම්ප්ලීට්ව තියාගන්න බලන්න. නෝට්ස් ටික කම්ප්ලීට්ව තියාගන්න බලන්න. එහෙම තියාගත්තට පස්සේ ඔයාලට ඕනේ වෙලාවක පාඩම් කරගන්න පුළුවන්. විභාගෙට මාස 5ක් 6ක් තිබ්බා. හරිද? විභාගෙට මාස 5ක් 6ක් තියෙද්දි අපි ආය වෙනම රිවිෂන් එකක් ඔයාලට කරනවා පුතේ. ඒකට ආයේ කිසිම මුදලක් ගන්නෙ නැහැ. වෙනම රිවිෂන් එකක් ඔයාලට කරනවා. අපේ ක්ලාසස් වල ඉන්න ළමයින්ට දැන් මේ දවස්වලත් ඒ රිවිෂන් එක යනවා. අය මුල ඉඳන් 10 11 ඒවා අපි ආපහු මතක් කරනවා. ඒ නිසා මේ ඉක්මනට මතක් කරගෙන යන රිවිෂන් එකක් අපි ආය වෙනම කරනවා. ඉතින් ඔයාලට මේ අර ඔයාලට හිතෙයි අපේ ක්ලාස් එකට ඇවිල්ලා බැලුවොත් අනිත් හැම ක්ලාස් එකකටම වඩා ඔයාලට පුළුවන් උපරිම වැඩ කරගන්න chance එකක් දීලා තියෙනවා. ඔයාලා ගෙවන මුදලට සාධාරණයක් වෙන විදිහට. ඒ කියන්නේ රුපියල් 1000ට වෙන කොහෙවත් මෙච්චර වැඩ ගොඩක් ඔයාලට දෙන්නේ නැහැ. හරිද? ඒක අපේ ක්ලාස් එකත් එක්ක එකතු වෙලා අපි කරගෙන යන්නේ මේ සතියට දවස් 2යි පේපර් ක්ලාස් එක වෙනම ලියන්න දෙනවා. එතකොට ඔයාලගේ පේපර් එක බලලා දෙනවා. ඒක ඩිස්කස් කරනවා. ඔය කිසිම එකකට වෙන අමතර ගාස්තුවක් අය කරන්නේ නැහැ. අඩුම පේපර් එකේ printing cost එකත් අපි දරලා තමයි ඔයාලට කියන්නේ මම විසින් printing cost එක දරලා තමයි ඔයාලට පේපර් එක ලියන්න දෙන්නේ. ඒක ළමයි 100ක් ඇවිල්ලා ලිව්වත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේ මම පේපර් එක print කරලා දෙනවා. ඔයාලට තියෙන්නේ ලියන්න. ඇවිල්ලා ලිව්වා. මම මගේ වෙලාව වැය කරලා ඒක බලලා ඔයාලට ලකුණු දාලා දෙනවා. සතියට එක පේපර් එකක් විදිහට ෆුල් පේපර් එකක් නෙමෙයි කොටස් වලට කඩලා දෙන්නේ. මම ඒක ඔයාලට කියන්නම් කොහොමද කරන්නේ කියලා. ඔයාලට තාම අවබෝධයක් නැහැනේ. ඊට පස්සේ ඔයාලටම බලා ගන්න පුළුවන් මගේ ලකුණු ටික කොහොමද grow වෙන්නේ කියලා. හරි නේද? හරි. ඊළඟට මොනවද මේ සයන්ස් කොලෙජ් ක්ලාස් එකේ අනේ මම ඒක නම් දන්නේ නැහැ පුතේ හරියටම මේ මැත්ස් පේපර් එකේ කතාව නම් දන්නේ නැහැ. ඇත්තටම ලකුණු පිළිබඳ මට අවබෝධයක් නැහැ. මොකද මේ අපේ වෙනසලා ටිකක් නේ ඒක කරේ නේද? ඒ නිසා මේ මට ඒක නම් ගහනක් නැහැ පුතේ. හරි. ඊට පස්සේ 40 අනිවාර්යෙන් 40ට වඩා තියෙන්න ඕනේද? ඔව් ඉතින් ඒක 100ක් දෙන පේපර් එකක් නේ නේද? එතකොට ඉතින් 40ට වඩා කොහොමද තියෙන්න ඕනේ? ඇයි මේ පාර අමාරුද පේපර් එක? මැත්ස් පේපර් එක අමාරුද? මොකද උනේ මැත්ස් පේපර් එක අවුල් ගියාද? සයන්ස් පේපර් එක අවුලක් නෑනේ. මං කියපු ඒවා ඇවිල්ලා තිබ්බනේ. අපි කරපු ඒවා අන්තිම ටිකේ. ඒක තමයි. ඒක ලේසි උනේ ඔයාලට මේ කියපු ඒවා සෙට් එකම ඇවිල්ලා තිබ්බ නිසා. හෘද හැදුවේ කියලා අහලා තියෙනවා. හරි. නෑ මම නෙමෙයි හැදුවේ. ඔයාලට අනිත් පේපර්ස් වලට ලකුණු තියෙනවා නම් ප්‍රශ්නයක් නෑ මෙහිමයි. ඉතින් දැන් ඔක හැමෝටම අමාරු වෙන්නේ පුතේ. එතකොට මේ පේපර් එක හැමෝටම අමාරු නිසා ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. එතකොට ඉතින් ලකුණු මට්ටමත් පොඩ්ඩක් අඩු වෙයි. ඒ කියන්නේ පේපර් එක අමාරු නැතුව ඇති ඔයාලට ලියා ගන්න ටයිම් එක මදි වෙන්නේ නැති. ඒක වෙන්නේ නැති ඇත්තේ. පේපර් එකේදී අමාරු කරන්න කියලා මේ වෙන කොහෙන්වත් ගණන් දාන්න බෑනේ. හරිද? ඔයාලට හදන්න ටයිම් එක මදි වෙන්නේ නැති. ඒකයි. ඒකනේ අමාරුයි කියන්නේ නේ. හරි. ඒක අමාරු නෑ. හදන්න ටයිම් එක මදි වෙලා තියෙන්නේ. ඒක ප්‍රශ්නයක් කරගන්න එපා. ඔයාලට ලකුණු තියෙයි. ඒක ප්‍රශ්නයක් නෑ. ඉංග්‍රීසි ලිටරේචර් අමාරුද කියලා ප්‍රශ්නයක් අහලා තිනවා. මම ඒකටත් උත්තරයක් දීලාම ඊළඟ එකට යන්නම්. මේක ලියන අය ඉන්නවනම් ලියා ගන්න. ඉංග්‍රීසි ලිටරේචර් කියලා කියන්නේ පුතේ අපි දැන් සිංහලෙන් විචාර ලියනවනේ කවි වලට, කතා වලට ඒ වගේ තමයි ඉංග්‍රීසි ලිටරේචර් වලදී තියෙන්නේ ඉංග්‍රීසියෙන් novels වලටයි, poems වලටයි විචාර ලියන්න. ඔයාට හොඳටම ඉංග්‍රීසි පුළුවන් නම් ඉංග්‍රීසි වතුර වගේ නම් කිසිම අවුලක් නැහැ කරන්න. හරිද?
ඔයා ඉංග්‍රීසිත් පුතේ හරි අමාරුවෙන් ගැට ගහගෙන නම් ලියන්නේ. රචනාවක් එහෙම ලියන්න කරන්න තියා හිතන්නවත් එපා. හේතුවක් තියෙනවා. දැන් ඔයාලා ගොඩක් වෙලාවට හර විෂයන් වල බුද්ධ ආගම හැර අනිත් හැම එකකටම ක්ලාස් යනවනේ. සිංහල වලට යනවා. හරිද? විද්‍යාවට යනවා. විද්‍යාවට ගියේ නැතත් සිංහල වලට යනවනේ දැන් කට්ටිය. එහෙමනේ වෙලා තියෙන්නේ. ගණන් වලට ගියේ නැතත් සිංහල වලට යනවා. හරිද? එතකොට දැන් සිංහල, ගණිතය, විද්‍යාව ඔය ටිකට කොහොමත් යනවා. ඊට පස්සේ ඉංග්‍රීසි වලට අනිවාර්යයෙන්ම පන්තියකට යනවා. ඔයාලා පොඩි කාලේ ඉඳන් පන්ති වලට ගියා. එක වසරේ ඉඳන් ඉංග්‍රීසි පන්ති යනවනේ. දැන් යනවා. ඊළඟට ඉතිහාසෙටත් යනවා. ඔයාලා පන්තියකට යනවා. එතකොට බලන්නකො හර විෂයන්ම 5කට ඔයාලා පන්ති යනවා. ඔය ASCII ඔයාලා කොමසුත් තෝරගන්නවා. ඒකටත් පන්ති යනවා. 6යි. ICT තෝරගන්න. ඒකටත් පන්තියකට යනවා. 7යි. ඉංග්‍රීසි ලිටරේචර් තෝරගන්නවා. ඒකටත් පන්තියකට යනවා. 8යි. පන්තියක් නැත්තේ මොනවට විතරද? බුද්ධ ආගමට විතරයි. සමහර බුද්ධ ආගමටත් යනවා. එතකොට 9යි. එතකොට පුතේ ඔයාලට පාඩම් කරන්න තියෙන වෙලාව අඩු වෙනවා. ඔයාලටම මේ විෂයන් ටික එපා වෙනවා. හරිද? හිතන්නකෝ පුංචි වෙලාවක්වත් නැත්තම් ඔයාලට ෆ්‍රී එකේ ඉන්න. දැන් මේ කාලේ තමයි ඔයාලට ෆ්‍රී එකේම ඉන්න තියෙන කාලේ. මේ කාලේ තමයි අර යාළුවොත් එක්ක පොඩි ආතල් එකක් දාලා එන සෑහෙන ජොලියේ ඉන්න තියෙන කාලේ. හරිද? අවුරුදු 19 20න් පස්සේ පුතේ මේ කාලේ එනවා හරි අඩුයි. ඉන්නේ නැහැ. දැන් අපි ගත්තොත් එහෙම මම දැන් අද උදේ ඉඳලා වැඩ. හරිද? දැන් ඊළඟට ඔයාලගේ ක්ලාස් එක ඉවරුනාට පස්සේ 11 වසරේ රිවිෂන් ක්ලාස් එකක් තියෙනවා. ඒ ක්ලාස් එක 8 ඉඳන් 11 වෙනකන් තියෙනවා. එතකොට මේ සැරේ විභාග ලියන අයට තමයි මේ ක්ලාස් එක තියෙන්නේ. ඒක 8 ඉඳන් 11 වෙනකන් තියෙනවා. එතකොට මේ ක්ලාස් එකත් කරලා 11ට අය ඔයාලගේ ටියුට්ස් තියෙනවා නම් ටියුට්ස් හදන්න ඕනේ. එතකොට දැන් 11 වසරේ අය පේපර් ලියලා තියෙනවා. පේපර් ටික බලන්න ඕනේ. ඊළඟ සතිය දෙන පේපර් එක හදන්න ඕනේ. ඔය ඔක්කොම වැඩ ටික ඉවර කරලා සාමාන්‍යයෙන් නිදාගද්දී 2:00මාර 3 වගේ වෙනවා. හරිද? එතකොට හිතන්නකො ඊට පස්සේ අය උදේම නැගිටලා අය ඊළඟ වැඩ ටික පටන් ගන්නවා. එතකොට ඔය වගේ වැඩ ගොඩක හිර වෙනවා ඔයාලා තව ටික කාලයක් ගියාට පස්සේ. නිසා මේ කාලේ එන්ජොයි කරන ගමන් ඉගෙන ගන්න. කියන්නේ එන රිලැක්ස් එකේ ඉන්න ගමන් ඉගෙන ගන්න. මේක හින වාතයක් කරගන්න එපා. එතකොට ඔයාලට එපා වෙනවා. මේ වැඩේ එතකොට හරියට වෙන්නේ නැහැ. හරිද? දැන් මම ක්ලාස් එක කරගෙන යද්දී උනත් මේ රිලැක්ස් එකේ කරගෙන යන්නේ ඔයාලට ඒකින්ද. නැත්තම් ඔයාලට මේකත් එපා වෙනවා. දැන් ඔයාලට මම මේක රිලැක්ස් එකේ කරගෙන යන නිසා තමයි පුතේ සතියට දවස් 2ක් දාලා ඔයාලට කරගෙන යන්නේ. එතකොට අවුලක් නැහැ. සතියේ මට කවර් කරගන්න ටයිම් එක හොඳටම ඇති. ඔයාලා ඒ ASCII ඇවිල්ලා ආයේ පේපර් එකකුත් ලියනවා. හරිද? එතකොට පේපර් එකේ වැඩ ටිකක් කවර් වෙනවා. ඒ විදිහට තමයි ක්ලාස් එක හදලා තියෙන්නේ. ඔයාලට රිලැක්ස් එකේ කරගෙන යන්න. එහෙම නැතුව පටන් ගත්ත වෙලාවෙ නම් ලියා ගන්න මේ ටික තමයි තියෙන්නේ. මේවා තමයි විභාගෙට එන්නේ කියලා මම බස ගාලා කියාගෙන ගියොත් එහෙම මේක ඔයාලටත් එපා වෙනවා. මේ මටත් උගන්වන්න එපා වෙනවා. ඒකින්ද. එතකොට ඔයාලත් මොනවා හරි දෙයක් ඉගෙන ගද්දී හරිද? ඉගෙන ගද්දී අනිවාර්යයෙන්ම රිලැක්ස් එකේ මේ වැඩේ කරගෙන යන්න ඕන. හරිද? එතකොට ප්‍රශ්න අහපු දරුවා මේ අවුලක් නැත්තම් මොනවද? අවුලක් නැත්තම් ඔයාට ඉංග්ලිෂ් කිසිම කේස් එකක් නැහැ. ඔයා කරන්න. ඉංග්‍රීසි අවුලක් නැත්තම් පුතේ කිසිම ප්‍රශ්නයක් නැහැ කරන්න. මම නම් කරන්නේ නැහැ. මම කරන්නේ නැහැ. මගේ සිංහල සාහිත්‍ය තෝරගත්තේ මම නම් කරන්නේ නැහැ. හේතුව හරියන්නේ නැහැ. සෙට් නැහැ. හරිද? ඒ හින්දා. හරි. ඊළඟට බුද්දිසම් වලටත් යනවා කියලා දාලා තියෙනවා. දැක්කනේ බුද්ධඝම විලාස යන උනුත් ඉන්නවා. හරි. සර්ගේ GSC එකේ රෑන්ක් එක කීයද කියලා අහලා තියෙනවා. මම විභාග ලියපු අවුරුද්දේ මට සයන්ස් කොලෙජ් එක්සෑම් එකේ දෙවනියට වැඩිම ලකුණු තිබ්බේ. ඒ කියන්නේ එක ගෑනු ළමයෙක් හිටියේ BMS එකේ සංගමිත්තා එකේ දෙක මට තිබ්බේ ලකුණු.
එතකොට 300 නේ පුතේ ඕක දෙන්නේ 270 ගාණක් තිබ්බා මට අර ළමයාට මට වඩා 4ක් හෝ 5ක් වැඩිපුර තිබ්බේ. එතකොට දෙවනියට වැඩිම ලකුණු මට තිබ්බේ ඊළඟට O level exam එකේදී දිස්ත්‍රික්කේ පළවෙනියට වැඩිම ලකුණු මට තිබ්බේ. කියන්නේ district first එක තිබ්බේ O level වලදී මට. සර් ඉස්කෝලේ සර්ලා මැඩල්ලා O level ගැන කියලා බය කරනවානේ කියලා දාලා තියෙනවා. හරි ඉතින් ඔයාලා බය කරන්න ඕනේ තමයි නැත්තම් බෑනේ. නැත්තම් ඔයාලා මේක අර විහිළුවකට ගන්න නිසා තමයි පොඩ්ඩක් බය කරන්නේ. ඔක ගොඩක් වෙලාවට ඉස්කෝල වලින් කරන වැඩක් පුතේ අර අනවශ්‍ය බය කිරීම එක්ක ආවහම මුල ඉඳන් ළමයි ටික අනාගන්න එක තමයි කරන්නේ. දැන් අර මම ඔයාලට කියලා දුන්නේ සබ්ජෙක්ට් ටික කොහොමද තෝරගන්නේ මේක ඕනේ නම් කරන්න නැත්තම් නිකන් ඉන්න කියලා. දැන් කිසිම වෙලාවක ඉස්කෝලේක ඔය වගේ දෙයක් ඔයාලට කියන්නේ නැහැ. හරිද? කරන්නේ බය කරන එක. අනිත් එක තමයි මේ සබ්ජෙක්ට් තෝරගද්දි ඔයාලා පුළුවන් තරම් ඉක්මන් වෙන්න ඕනේ. ඒකත් මතක තියාගන්න. දැන් ඔයාලා ඉස්කෝලේට ගියපු ගමන් හරිද? ඉස්කෝලේට ගියපු ගමන් කරන්න ඕනේ ඔයාලා මේ කරන සබ්ජෙක්ට් එක ඉක්මනට තෝරගන්න ඕනේ පුතේ. නැත්තම් සෞඛ්‍ය වලට එහෙම ගියාට පස්සේ සෞඛ්‍ය කරන මැඩම් හරි සර් හරි කියනවා ඔයාලට දැන් මේ අපි සෞඛ්‍යයට ගන්න ළමයි උපරිම ප්‍රමාණය අරගෙන තියෙන්නේ ආයෙ එන්න එපා. යන්න වෙන මොකක් හරි එකකට ගිහිල්ලා වෙන මොකක් හරි එකක් කරන්න කියලා කියනවා. එහෙම කියන්න බෑ සාමාන්‍යයෙන්. හරිද? දැන් මේ මිනිස්සු පඩියක් දීලා ඉස්කෝලේ පුතේ උගන්වන්න අරගෙන ඉන්නේ මේ එහෙම කතා කියන්න නෙමෙයි. ළමයි ඔක්කොමලා 160 දෙනෙක් නෙමෙයි 200ක් සෞඛ්‍ය කරත් පේපර් එක බලලා ලකුණු දෙන්න ඕනේ. අර පේපර් එක බලන්න තියෙන කම්මැලිකමට එහෙම කියනවා. ඒ නිසා ඔයාලා තෝරගන්න සබ්ජෙක්ට් එක ඉක්මනට තෝරගන්න. ඒක ඔයාලට වැදගත්. හරිද? ඒක මූලිකවම වැදගත් වෙන දේ. ඉක්මනට තෝරගන්න නැත්නම් පස්සේ වැඩේ කෙලවෙනවා. හිතන්නකෝ දැන් සංගීතයට ගිහිල්ලා ටික දවසක් යද්දි සංගීතේ බෑ කියලා හිතනවා කියලා. ඊට පස්සේ වෙන මොකක් හරි සබ්ජෙක්ට් එකකට මාරු වෙන්න ගියාම කියනවා එන්න එපා සංගීතෙම ඉන්න අය මේකට ළමයි ගන්නෙ නෑ එහෙම කියලා. ඔයාලට බලන්නකෝ ඔයාලට ඕක අත්දකින්න වෙන අත්දැකීමක් වෙයි තව ටික දවසකින්. හරිනේ? මේ ඉස්කෝලේට ගියාට පස්සේ දැනටමත් ඕකේ අත්දැකීම් තියෙන ළමයි ඇති. එක සබ්ජෙක්ට් එකක ඉඳලා තව සබ්ජෙක්ට් එකකට යන්න ගිහිල්ලා බැනුම් අහලා ඉන්න අය. හරි. A level bio science ද කරේ. ඔව් මම bio කරේ පුතේ. bio physics chemistry කරේ. ඊට පස්සේ පාස් වෙලා තමයි මම පේරාදෙනිය කැම්පස් එකට ගියේ. ඒතර පේරාදෙනිය කැම්පස් එකේ මම biological science කියන්නේ science faculty එකේ තමයි හිටියේ. zoology එහෙමත් නැත්නම් සත්ත්ව විද්‍යා විශේෂ උපාධියක්. ඊට පස්සේ උපාධිය ඉවර කරලා පශ්චාත් උපාධියකුත් මම කරලා ඉන්නේ පේරාදෙනිය විශ්වවිද්‍යාලයේම. එතකොට පේරාදෙනිය විශ්වවිද්‍යාලයේම තමයි මම ඉන්නේ සත්ව විද්‍යාඥයෙක් විදිහට. ඔයාලා ඔය සමහරලාට මගේ ආටිකල්ස් එහෙමත් දැකලා ඇති. මේ මම උරග සහ උභයජීවී විශේෂඥයෙක් විදිහට තමයි ඉන්නේ. කියන්නේ විද්‍යාඥයෙක් විදිහට තමයි වැඩ කරන්නේ උරගයින් සහ උභයජීවීන් පිළිබඳව. ඒ කියන්නේ සර්පයෝ, ගෙම්බෝ වගේ ඒවා තමයි මම ඉගෙනගෙන තියෙන්නේ. ඊට අමතරව මගේ MSc එක තියෙන්නේ මිනිසුන්ගේ අපි කියන්නේ ඇප්ලයිඩ් එපිඩෙමොලොජි කියලා අනේ ශාස්ත්‍රයේ සම්බන්ධව තියෙන. ඒකට වසංගත රෝග අන්න ඒ වගේ එකක්. හරි. A level district first නෑ. A level district first නෙමෙයි මම. A level වලදී මට කියන්නේ ඕකේ පිළිවෙලටනේ පුතේ තෝරගෙන ඉන්නේ අපේ මාතලේ දිස්ත්‍රික්කයේ සාමාන්‍යයෙන් මෙඩිකල් ෆැකල්ටි වලට බොහොම පොඩි ප්‍රමාණයක් ගන්න. අපේ කාලේදී 8ක් වගේ ගත්තේ. එතකොට මගේ රෑන්ක් එක 13 තමා තිබ්බේ. ඒ කියන්නේ මම අහුවෙන්නේ පේරාදෙනිය කැම්පස් එකේ සයන්ස් ෆැකල්ටි එකට කියන්නේ. සයන්ස් ෆැකල්ටි එක කියලා කියන්නේ ගොඩක් හොඳ එකක් තමයි. ඒකේ පළවෙනි රෑන්ක් එකටම අහු. හරි. ඒකට ඔයාලට ඔන්න සත්තු ගැන ප්‍රශ්න තියෙනවා නම් මගෙන් ඕනේ දෙයක් අහන්න පුළුවන්. මම සත්ව විද්‍යාඥයෙක් විදිහට තමයි වැඩ කරන්නේ. හරි. එතකොට ඔන්න අපි කතා කරා දැන් කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ඊළඟට අපි යමු කාබනික සංයෝග කියන මාතෘකාවට. ලියන්න කාබනික සංයෝග. අදදී මම ඔයාලට පොඩ්ඩක් හිමීට කරගෙන යන්නේ පළවෙනි දවසත් නිසා හරි. කාබනික සංයෝග කියලා මාතෘකාව ලියන්න. කාබනික සංයෝග ගත්තාම පුතේ කාබනික සංයෝග තියෙනවා ආකාර හරිද? ආකාර 4ක්. කාබනික සංයෝග තියෙනවා ආකාර 4ක්. පළවෙනි එක තමයි ලියන්න එපා කාබෝහයිඩ්‍රේට් කියලා කියන්නේ.
කාබෝහයිඩ්‍රේට කාබනික සංයෝගයක්. දෙවැනි එක ප්‍රෝටීන. තුන්වෙනි එක ලිපිඩ. හතරවෙනි එක න්‍යෂ්ටික අම්ල. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ සහ න්‍යෂ්ටික අම්ල. හරිනේ? ඔන්න ඔය ටික තමයි අපිට කාබනික සංයෝග විදිහට තියෙන්නේ. හරි. ලියා ගන්නකෝ තරු ලකුණක් දාලා කාබනික සංයෝග කියන මාතෘකාව යටතේ ලියා ගන්න. කාබනික සංයෝග ප්‍රධාන ආකාර හතරකි. කාබනික සංයෝග ප්‍රධාන ආකාර හතරකි. හරි. ලියන්න පුතේ 1 2 3 4 දාලා කාබනික සංයෝග ආකාර 4 කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. ගෙබ්බන් විශේෂ කීයක් ඉන්නවද කියලා අහලා තියෙනවා. ලංකාවේ ඉන්නවා පුතේ සාමාන්‍ය 116ක් 120ක් අතර ප්‍රමාණයක් වගේ. ඒක රූපාන්තරණය කියලා අපි කියන්නේ. ඒක ඔයාලට මම පස්සේ වෙනම දවසක් දාලා හරි කියලා දෙන්නම් මේ දේවල් ගැන. ඔව් න්‍යෂ්ටික අම්ල වලටමයි නියුක්ලෙයික් අම්ල කියලා කියන්නේ. මේ න්‍යෂ්ටික අම්ල වලටම අපි නියුක්ලෙයික් අම්ල කියලා කියනවා. මේ නියුක්ලෙයික් කියලා කියන්නේ පුතේ ඉංග්‍රීසි වචනයක්. න්‍යෂ්ටියට තමයි අපි නියුක්ලෙයික් කියලා කියන්නේ. නියුක්ලෙයික් අම්ල කියලාත් කියනවා. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල නැත්නම් නියුක්ලෙයික් අම්ල. හරිද?
ඔව් සලමන්දරා විශායි පුතේ. හරි ඔයාලගේ මේ ඉන්න ගෲප් එකට මම මැසේජ් එකක් දැම්මා අපේ ක්ලාස් එකෙන් කියන්න කිව්ව මැසේජ් එකක්. මේ ගණිතයේ පන්තිය ආරම්භ වෙනවා පුතේ. මම හිතන්නේ අපේ ශානිකා තවුද මැඩම් කරන්නේ ක්ලාස් එක දෙසැම්බර් 20 ජනවාරි 23 වෙනිදා. ඒ කියන්නේ මේ සතියේ සිකුරාදා දවසේ පන්තිය ආරම්භ කරනවා. මැඩම්ගේ ක්ලාස් එකට සීමිත සිසුන් ගාණක් තමයි බඳව ගන්න. ඒ කියන්නේ මේ ළමයිට ඔක්කොම බලන්න පුළුවන් වෙන්න තමයි ක්ලාස් එක කරගෙන යන්නේ. ඉන්න ගණන් වලට යනවනම් හොඳ පන්තියක්. ඔයාලට මේ යන්න පුළුවන්. මේ සතියේ සිකුරාදා ඉඳලා සිකුරාදා 2:30 ඉඳන් 4:30 වෙනකන් තමයි ක්ලාස් එක තියෙන්නේ. ඒකෙත් වෙනම අර විදිහටම පේපර් ක්ලාස් එකේ හැම ඔයාලට ෆ්‍රී යනවා පේපර් එක ලියලා බලලා දෙන ඒවා ඔක්කොම. හරිනේ. ඔන්ලයින් නෙමෙයි පුතේ ඒක ෆිසිකල් තියෙන්නේ. ඒක ෆිසිකල් ක්ලාස් එකක් විදිහට මාතලේ නිව්ජෙන් එකේදී තියෙන්නේ. හරි. සර්පයෝ ගැන ගොඩාක් ප්‍රශ්න අහලා තියෙනවා. මේ අපි දවසක් දාලා සර්පයෝ ගැන වෙනම කතා කරමු ඈ. ඔව් එයාලට අර කකුල් තිබිලා තියෙනවා පස්සේ ඒවා නැති වුණා කියලා කියන්නේ අපි ඒවට ඔය වාද එහෙම තියෙනවා වහර වාදය පරිණාම වාදය එහෙම කියලා ගොඩක් වාද එහෙම තියෙනවා ඈ. හරි ඔයාලට මම ලින්ක් එක දාලා ඇති මේ group එකේ ඒකට එන්න කැමති අය ඉන්නවනම් link එකෙන් group එකට join වෙන්න. හරි. ඊළඟට අපි මුලින්ම කතා කරනවා කාබෝහයිඩ්‍රේට ගැන. මේකේ කාබෝහයිඩ්‍රේට ගැන. ඉස්සෙල්ලාම අහගෙන ඉන්න මම බෝඩ් එකේ ඔක්කොම ටික ලියනවා පස්සේ ලියාගමු. මොකද අහගෙන ඉන්න එක තමයි වැදගත් වෙන්නේ. මේ ලියා ගන්න එක ඕනේ වෙලාවක ලියා ගන්න පුළුවන්. කොහොමත් මම මේ ස්මාර්ට් බෝඩ් එකේ ලියන නෝට් එක මේ ඔයාලගේ ක්ලාස් එකේ ඉවරුණ ගමන් ඔයාලගේ ක්ලාස් එකේ group එකට දානවා. ඒකට කවුරු හරි මේක ලියා ගන්න බැරි වෙච්ච කෙනෙක් ඉන්නවා නම් එයාට ලියා ගන්න පුළුවන් අවුලක් වෙන්නේ නැහැ. හරිද? ඊට රෙකෝඩින් එකක් දාපුවාම මේකත් එක්ක ගලපලා ඔයාලට නෝට් එක හදා ගන්න පුළුවන්. ඒ නිසා ලියන එක නෙමෙයි මූලිකම දේ හොඳට අහගෙන ඉන්න. අහගෙන හිටපුවාම එක පාරින්ම ඔයාලට මේ ඔළුවට දා ගන්න පුළුවන්. හරි. දැන් බලන්න. කාබෝහයිඩ්‍රේට කියන කෙනාගේ වැදගත්ම වෙන දේ තමයි පුතේ මෙයාගේ මූලද්‍රව්‍ය සංයුතිය. කියන්නේ කාබෝහයිඩ්‍රේට් වල මොනවද තියෙන මූලද්‍රව්‍ය කියන එක තමයි වැදගත්ම වෙන්නේ. මෙයාගේ තියෙනවා මූලද්‍රව්‍ය තුනක්. අපි ඒකට කියනවා මූලද්‍රව්‍ය සංයුතිය කියලා. මූලද්‍රව්‍ය සංයුතිය CHOV. ඒ කියන්නේ මෙයාගේ තියෙන්නේ කවුරුද? කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් විතරමයි. කාබෝහයිඩ්‍රේට් එකක් ඇතුලේ තියෙන්නේ පුතේ කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන් කියන මූලද්‍රව්‍ය තුන විතරමයි. මේ කාබෝහයිඩ්‍රේට් එකක් ගත්තාම කාබෝහයිඩ්‍රේට් එකකට තියෙනවා පොදු අණුක සූත්‍රයක්. පොදු අණුක සූත්‍රයක්. පොදු අණුක සූත්‍රය CxH2O YV. මොකද්ද මේ කියන්නේ? ඒ කියන්නේ මෙන්න මෙහෙම එකක්. දැන් පුතේ කාබෝහයිඩ්‍රේට් එකක් ලියද්දී අපිට මෙන්න මෙහෙම ලියන්න පුළුවන්. දැන් CxH2O Y කියලා දිනනවා කියලා හිතන්න. මේකේ අපි නිකන් හිතමුකෝ x කියන්නේ 6යි. y කියන්නේ 7යි. නිකන් සරල උදාහරණයක් විදිහට. හරිද? එතකොට මේ x වෙනුවට පුතේ අපි ලියා ගන්නවා 6. H2O y වෙනුවට ලියා ගන්නවා අපි 7. ඒතර මේ විදිහට තමයි කාබෝහයිඩ්‍රේට් නිර්මාණය වෙන්නේ. තේරුණාද? x සහ y සඳහා අගයන් මාරු වෙලා කාබෝහයිඩ්‍රේට් වර්ග ගොඩක් නිර්මාණය වෙනවා. ඔක තමයි මෙතන තියෙන්නේ. හරි. එතකොට ඔන්න පොදු අණුක සූත්‍රය මෙයාගේ CxH2O Y වෙනවා. එකක්. ඊළඟට කාබෝහයිඩ්‍රේට් එකක් ගත්තහම මේ කාබෝහයිඩ්‍රේට් එක හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය පුතේ 2:1. හයිඩ්‍රජන් අනුපාතයි ඔක්සිජන් සමානයි 2:1 වේ. මොකද්ද මේ දැන් මෙහෙම කිව්වා කියලා අපිට තේරෙන්නේ නැහනේ. අපි බලමු උදාහරණයක් අරගෙන. හොඳම කාබෝහයිඩ්‍රේට් එකකට උදාහරණයක් තමයි පුංචිම කාබෝහයිඩ්‍රේටය ග්ලූකෝස්.
ග්ලූකෝස් ඉන්නේ පුතේ C6යි H12යි O6 විදිහට. හරිද? C6යි H12යි O6 විදිහට. එතකොට මේකේ හයිඩ්‍රජන් අනුපාතයි ඔක්සිජන් අනුපාතය ගන්න අපි කොහොමද? හයිඩ්‍රජන් මෙතන ඉන්නවා කීයක්ද? 12. ඔක්සිජන් ඉන්නවා 6ක්. දැන් මේගොල්ලෝ ඔක්කොම අපි 6ෙන් බෙදනවා. එතකොට 12 6ෙන් බෙදුනහම 2යි අනුපාතයි 1යි. මේකනේ ලියන්න පුළුවන් සරලම ආකාරය. අපි ඊට පස්සේ ගමුකෝ ගෙදර තියෙන සීනිවල සූත්‍රය. සීනිවල සූත්‍රය තමයි C12යි H22යි O11යි. හරිද? C12යි H22යි O11යි. ඒකෙත් හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය ගත්තහම හයිඩ්‍රජන් 22ට ඔක්සිජන් 11ක් ඉන්නවා. ඒකෙත් දෙන්නම 11න් බෙදෙනවා. මෙයත් බෙදෙනවා අපි 11න්, මෙයත් බෙදෙනවා අපි 11න්. 22 11න් බෙදපුවාම 2යි, 11 11න් බෙදපුවාම 1යි. බලන්නකෝ හැම තැනම හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය ගත්තොත් ඒ හැමෝම කීයක් වෙනවද? 2ට 1ක් වෙනවා. එහෙනම් කාබෝහයිඩ්‍රේට් වල විශේෂ ලක්ෂණ තියෙනවා 3ක්. පළවෙනි එක තමයි මූලද්‍රව්‍ය සංයුතිය CHO. පොදු අණුක සූත්‍රය කියලා එකක් තියෙනවා CX H2OY කියලා. මෙයා අපිට වැදගත්. ඒක අපි highlight කරගමු. CX H2OY. අනිත් එක තමයි කාබෝහයිඩ්‍රේට් එකක් ඇතුලේ තියෙන හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1යි හැම වෙලාවෙම. හරි. ලියා ගන්නකෝ. දැන් පැහැදිලිව ලියා ගන්න ටයිම් එක තියෙනවා. හැම වෙලාවෙම මෙතනින් ඉස්සරහට ක්ලාස් එකේදී මතක තියාගන්න. ඔයාලට ලියන්න මම ටයිම් එක දෙනවා.
හරිද? අනුක සූත්‍රයේදී වයිවල අගය වරහන ඇතුලේ තියෙන දෙකෙන් ಗುಣ වෙනවද? ඔව් ಗುಣ වෙනවා. ಗುಣ වෙලා තමයි උත්තර එන්නේ. ඒක එච්චර ලොකුවට ඔයාලා හිතන්න ඕනේ නැහැ. හරි. ඊට පස්සේ අපි පුතේ මේ කාබෝහයිඩ්‍රේට ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. හරිද? කාබෝහයිඩ්‍රේට ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. මේ වර්ග තුනට බෙදීම සිද්ධ කරන්නේ මේ වගේ තියෙන සීනි අණු සංඛ්‍යාව මත. හරිද? සීනි අණු සංඛ්‍යාව මත. කාබෝහයිඩ්‍රේට අපි වර්ග තුනකට බෙදනවා. ලියන්න එපා. අහගෙන ඉන්න මේක හැදෙන්නේ කොහොමද කියලා මම කියලා දෙන්නම්. කාබෝහයිඩ්‍රේට වර්ග තුනක. අපි පුතේ හැම වෙලාවෙම විද්‍යාවේ නාමකරණය කරන ඒවා ගොඩක්. ඒ කියන්නේ නම් කරන ඒවා ගොඩක්. නම් කිරීම සිද්ධ කරන්නේ ලතින් භාෂාවේ තියෙන වචන වලින්. ලතින් භාෂාවෙන් එකට කියනවා අපි මොනෝ කියලා. දෙකට කියනවා අපි ඩයි කියලා. තුනට කියනවා ට්‍රයි කියලා, හතරට කියනවා ටෙට්‍රා කියලා, පහට කියනවා පෙන්ටා කියලා, හයට කියනවා හෙක්සා කියලා, හතට කියනවා හෙප්ටා කියලා. හරිද? ඔන්න ඔය විදිහට තමයි අපි කියන්නේ. ඒතර එකට මොනෝ, දෙකට ඩයි. ගොඩක් නම් අපි කියනවා පොලි කියලා. ගොඩකට අපි කියනවා පොලි කියලා. ලතින් භාෂාවෙන් සීනි වලට කියන්නේ පුතේ සැකරයිඩ් කියලා. ලතින් භාෂාවෙන් සීනි වලට කියනවා සැකරයිඩ් කියලා. සැකරයිඩ්. සීනි වලට අපි කියන්නේ සැකරයිඩ් කියලා. එතකොට මෙන්න මේගොල්ලෝ පාවිච්චි කරලා අපි මේ කාබෝහයිඩ්‍රේට ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. මේගොල්ලෝ භාවිතා කරලා අපි කාබෝහයිඩ්‍රේට ප්‍රධාන වර්ග තුනකට බෙදෙනවා. සීනි අණු එකක් විතරක් තියෙනවනම් සීනි එකයි මොනොසැකරයිඩ් කියලා කියනවා. සීනි එකයි මොනොසැකරයිඩ්. ඒ සැකරයිඩ් කියන්නේ සීනි වලට මොනො කියන්නේ එකයි. මොනොසැකරයිඩ්. සීනි දෙකයි ඩයි සැකරයිඩ්. සීනි ගොඩයි පොලි සැකරයිඩ්. ඔන්න ඔය විදිහට තමයි අපි වර්ග කිරීම සිද්ධ කරන්නේ. එහෙනම් සීනි අණු එකකින් හැදිච්ච අයට අපි කියනවා මොනොසැකරයිඩ් කියලා. සීනි අණු එකකින් නම් මෙයා හැදිලා තියෙන්නේ අපි කියනවා මොනොසැකරයිඩ් කියලා. සීනි අණු දෙකකින් නම් හැදිලා තියෙන්නේ අපි කියනවා ඩයිසැකරයිඩ් කියලා. ඩයිසැකරයිඩ් කියලා. හරිද? ඩයිසැකරයිඩ්. සීනි අණු තුනකින් නම් සීනි අණු ගොඩකින් නම් හැදිලා තියෙන්නේ අපි කියනවා පොලිසැකරයිඩ්. සීනි අණු ගොඩක්. පොලිසැකරයිඩ්. බලන්නකො එතකොට දැන් ඔයාලා මේක නිකන් කියලා දුන්නාට පස්සේ මොනොසැකරයිඩ්, ඩයිසැකරයිඩ්, පොලිසැකරයිඩ් කියපුවාම නිකන් ගුණු හරප වගේ නේ. දන්නේ නැහනේ. ඒකට මෙන්න එයා හැදිලා තියෙන්නේ සීනි අණු එකකින් නම් මොනොසැකරයිඩ්, දෙකකින් නම් ඩයිසැකරයිඩ්, ගොඩකින් නම් පොලිසැකරයිඩ්. ওই විදිහට තමයි අපි මෙයාලව නම් කිරීම සිද්ධ කරන්නේ. හරි. ලියාගන්න කාබෝහයිඩ්‍රේට් වර්ග 3කි කියලා. ඕනේ නම් මේ කහපාට තීරුවේ තියෙන එක ලියාගන්න. අවශ්‍ය නම් විතරයි. හරිද? අවශ්‍ය නම් ලියාගන්න, නැත්නම් අනවශ්‍ය නම් ලියාගන්න ඕනේ නැහැ. ලියාගන්න මම ටයිම් එක දෙනවා. අද ඉතින් ඔයාලට ටිකක් හිමීට කරගෙන යන්න.
දරුවෙක් අහලා තිනවා සර් කැමති බයෝද කෙමිස්ට්‍රිද ෆිසික්ස් වලින් මොකටද කියලා. ඒකට මම ඉතින් මගේ සබ්ජෙක්ට් එක වැඩිපුරම බයෝනේ නේ. සත්තු ගැන හින්දා. ඒකට මම වැඩිපුරම බයෝ වලට තමයි කැමති. අනිත් දෙකට අකමැති නෙමේ. ඒ දෙකටත් කැමති. ඔයාලට ගණන් එහෙම හදන්න ගියාම තේරෙයි. මේ මම සෑහෙන ගණන් ගොඩක් දෙනවා ෆිසික්ස් ගණන් එහෙම කරාතිය. හරි. එහෙනම් ඊළඟට අපි කතා කරන්නේ මොනොසැකරයිඩ ගැන. හරිද? මොනොසැකරයිඩ ගැන. බලාගන්න එකත් මම ඔයාලට මේ ලස්සන උදාහරණයක් අරගෙන කියලා දෙන්නම් මේ මොනොසැකරයිඩ වල ලක්ෂණ කොහොමද මතක තියාගන්න කියලා. නැත්තම් මේවා කටපාඩම් කරන්න ගියොත් එහෙම පුතේ වෙන වැඩක් කරන්න හම්බෙන්නේ නැහැ. හරිද? ඒ නිසා ඔන්න බලාගන්න හැම එකක්ම මම ඔයාලට පාඩම් කරන ලේසි ක්‍රමයක් එක්ක තමයි කියලා දෙන්නේ. එතකොට මේ කෙටි ක්‍රම වලින් මතක තියාගන්න ලේසි මේක. හරි. මොනොසැකරයිඩ වලට උදාහරණයක් තමයි පුතේ ග්ලූකෝස් කියලා කියන්නේ. ග්ලූකෝස් කියන කෙනාව අරගෙන අපිට පුළුවන් මොනොසැකරයිඩ වල ලක්ෂණ ගැන කතා කරන්න. හරිද? ග්ලූකෝස් කියන කෙනාව අරගෙන අපිට පුළුවන් මොනොසැකරයිඩ වල ලක්ෂණ ගැන කතා කරන්න. එතකොට මොනොසැකරයිඩයක් තමා තියෙන සරලම සීනි වර්ගය. ඒ කියන්නේ මොනොසැකරයිඩ වලට වඩා පොඩි සීනි අණුවක් වෙන කොහෙවත් නැහැ. මොනොසැකරයිඩ තමයි තියෙන සරලම සීනි අණුව. එහෙනම් මෙයා තමයි තවදුරටත් බෙදිය නොහැකි සරලම සීනි අණුව වේ. තවදුරටත් බෙදිය නොහැකි සරලම සීනි අණුව වේ. ඊළඟට මොනොසැකරයිඩ ගත්තහම මං කිව්වනේ ග්ලූකෝස් තමයි හොඳම උදාහරණය කියලා. ග්ලූකෝස් ටිකක් අරගෙන වතුරේ දිය කරාම හොඳට වතුරේ දිය වෙනවද? ඔව්. ග්ලූකෝස් කාපුවාම මොන රහයිද? පැණි රහයි. ග්ලූකෝස් තියන්නේ කොහොමද? කැට විදිහට. ඒ කියන්නේ පුතේ ග්ලූකෝස් උක්ෂාකයෙන් අපි ලබා ගත්ත ගමන් තියෙන්නේ කැට විදිහට. හරිද? අපි ග්ලූකෝස් හදාගත්තී ග්ලූකෝස් තියෙන්නේ කැට විදිහට. පස්සේ තමයි ඕක පවුඩර් එකක් කරගන්නේ. ඒතර ඔව්ව තමයි මේ ග්ලූකෝස් වල තියෙන ලක්ෂණ වෙන්නේ. එකක් තමයි ග්ලූකෝස් වතුරේ හොඳින් දිය වෙනවා. එහෙනම් මොනොසැකරයිඩ වලට අපි කියනවා ජල ද්‍රාව්‍ය වෙනවා කියලා. ජල ද්‍රාව්‍ය වේ. වතුරේ දිය වෙනවා. ඊළඟ එක තමයි මෙයා තවදුරටත් බෙදන්න බෑ. ජලයේ ද්‍රාව්‍ය වෙනවා. පැණි රසකින් යුක්ත වේ. ග්ලූකෝස් පැණි රහයි. දැන් ඔයාලට ග්ලූකෝස් කන කාලේ ආයෙත් එනවනේ. මොන කාලේද ග්ලූකෝස් කන්නේ? ස්පෝර්ට් මීට් කාලේ. ස්පෝර්ට් මීට් එකේ දුවනේ උන් කොහෙවත් වෙනේ උන් තමයි ග්ලූකෝස් කන්නේ නේ. ඉඳගෙන කට්ටිය තුරේ එකක් දදා ග්ලූකෝස් කන්න තමයි තියෙන්නේ. දැන් ස්පෝර්ට්ස් මීට් ආයෙත් පටන් ගනි. පැණි රසකින් යුක්ත වෙනවා. ඊළඟ එක තමයි ස්පටික ආකාරයෙන් පවතිනවා. කියන්නේ නිශ්චිත ත්‍රිමාණ හැඩයකින් යුක්තව තමයි මෙයා තියෙන්නේ. මම ඔයාලට පෙන්නන්නම් ඒකේ රූපයක්. ස්පටික ආකාරයෙන් පවතී. අපි මේවට කියන්නේ ක්‍රිස්ටල්ස් කියලා. හරිද? මේ බලන්න ග්ලූකෝස් කොහොමද තියෙන්නේ කියලා. දැක්කද? ග්ලූකෝස් පුතේ අන්වීක්ෂයෙන් බලපුවාම අපිට මෙන්න මේ වගේ තමයි බලා ගන්න පුළුවන්. නිශ්චිත ත්‍රිමාණ හැඩයක් තියෙනවා. හරි ලස්සන ත්‍රිමාණ හැඩයක් තියෙනවා. මෙන්න මේ විදිහට තමයි ග්ලූකෝස් අපිට බලා ගන්න පුළුවන්. හරි. අපි දුවන්නේ හැබැයි ග්ලූකෝස් කනවා. ඒක තමයි මම කිව්වේ. දුවන්නේ උන් කොහෙවත් අනිත්‍ය උන් තමයි ග්ලූකෝස් කන්නේ කියලා. හරි. ස්පටික ආකාරයෙන් පවතී. ලියා ගන්නකො මේ හතරත්. ඊළඟ උදාහරණ ටික කතා කරපුවාම මේ කොටස සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා.
හරිද? හරි ඉමේජ් ලියා ගන්නකො ලස්සනට. හදිස්සි නෑ. ඔව් පුතේ YouTube channel එකක් තියෙනවා. ඒකේ තමයි මේ ඔක්කොම ටික දාන්නේ ඈ. ස්පෝර්ට්ස් කරනවා හැබැයි ග්ලූකෝස් පෙට්ටි විතරයි දකින්නේ අඩුම තරගෙට ගෙන පැකට් එකවත් නැහැ. එහෙම තමයි. හරි. නම මොකක්ද කියලා අහලා තියෙනවා මගේ
නමින්ම තියෙන්න පුතේ YouTube channel එක ඔයාලා YouTube එකේ ගිහිල්ලා search කරන්න මම channel එක පෙන්නන්නම්. සචිර දිලංක සයන්ස් කියලා. එතකොට ඔයාට එනවා channel එක. ඒකේ තමයි ඔයාලගේ ඔක්කොම ටික දාන්නේ. ඔන්න ඔහම search කරන්න. එතකොට එන මෙන්න මේ channel එක. ඕකේ තමයි තියෙන්නේ ඈ. එතකොට මේකේ මේ වෙනම මේක වෙනම set එකක් paper class discussions ඒ විදිහට වෙනම දාලා තියෙනවා. ඒකෙන් ඔයාලට හොයාගන්න පුළුවන්. හරි. හරි. අපි එහෙනම් මේකේ උදාහරණ කතා කරමු ඊළඟ දවසේදී. හරිද? මේ ඊළඟ දවස් තුල අපි උදාහරණ ටික කතා කරමු. එහෙනම් මම සාරාංශයක් විදිහට කියාගෙන යන්නම් මොනවද අපි අද දවසේ සාකච්ඡා කරේ කියලා. අපි අද මොනොසැකරයිඩ් වලට එනකන් කතා කරා. අපි කිව්වා ජීවය හැදිලා තියෙන්නේ මූලික මූලද්‍රව්‍ය 25ක් එකතු වෙලා ඒ 25න් වැඩිපුරම ඉන්න 4 දෙනෙක් ඉන්නවා. කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්, නයිට්‍රජන් කියන 4 දෙනා. මෙන්න මේ 4 දෙනා ගත්තාම පුතේ මෙයාලා තනියෙන් නෙමෙයි ජීවී දේහ ඇතුලේ ඉන්නේ. කට්ටිය එකතු වෙලා සංයෝග විදිහට හැදිලා ඉන්නේ. මේ සංයෝගවල කාබන් තියනවද නැද්ද කියන එක අනුව ප්‍රධාන කොටස් දෙකකට බෙදෙනවා. කාබනික සංයෝග සහ අකාබනික සංයෝග කියලා. කාබනික සංයෝග නැවත ආකාර 4කට බෙදෙනවා. කාබෝහයිඩ්‍රේට, ප්‍රෝටීන, ලිපිඩ, න්‍යෂ්ටික අම්ල. අපි කාබෝහයිඩ්‍රේට ගැන කතා කරා. එයාගේ මූලද්‍රව්‍ය සංයුතිය කාබන්, හයිඩ්‍රජන්, ඔක්සිජන්. එයාගේ පොදු අණුක සූත්‍රය CH2OY. මෙයාගේ හයිඩ්‍රජන් සහ ඔක්සිජන් අතර අනුපාතය 2ට 1යි. කාබෝහයිඩ්‍රේට වර්ග 3ක් තියෙනවා. මොනොසැකරයිඩ, ඩයිසැකරයිඩ, පොලිසැකරයිඩ කියලා. හරි. අපිට ඔන්න ඔය තුන් දෙනා ගැන තමයි මේකෙදී සාකච්ඡා කරන්න තියෙන්නේ. මෙන්න මේ විදිහට දැන් හරියට ඔයාලා මේ පාඩම ඔළුවට දාගත්තා නම් මම මේ කියාගෙන යනවා වගේ ඔයාලටත් කියාගෙන යන්න පුළුවන්. අය අමතරව මේක පොත තියාගෙන අච්චු පොත පෙරලගෙන කටපාඩම් කරන්න ඕනේ නැහැ. ඒ නිසා ක්ලාස් එක ඇතුළේදීම පාඩම් කරලා ඉවර කරගන්න. එතකොට ඔයාලට ලේසි මේ වැඩේ කරන්න. හරිනේ? හරි. එහෙනම් පුතේ අපි අදට අපේ පන්ති අවසන් කරමු. එහෙනම් ඊළඟ දවසෙත් අපි හම්බෙන්නේ ඊළඟ සතියේ බදාදා 6 ඉඳන් 8 වෙනකම්. හරිද? මම ඔයාලගේ group එකට දානවා සතියේ මොන මොන දවස් දෙකේද අපේ පන්තිය පැවැත්වෙන්නේ කියලා. එතකොට සතියේ දවස් දෙකක් අපේ පන්තිය පැවැත්වෙනවා. දැම්ම ඔයාලගේ ප්‍රශ්න පත්‍ර ලිවීම කටයුතු ආරම්භ කරන්නේ නැහැ. මොකද තාම එක පාඩමක්වත් ඉවර නැහැනේ. පළවෙනි පාඩම ඉවර වුණ ගමන් ප්‍රශ්න පත්‍ර ලිවීම කටයුතු ආරම්භ කරනවා. එතකොට ඔයාලට ඒකටත් සම්බන්ධ වෙන්න පුළුවන්. මම ඒක ඔයාලට බලලා ලකුණු දාලා දෙනවා. හරි. එහෙනම් ඊළඟ සතියේත් අනිවාර්යෙන්ම 6 ඉඳන් 8 වෙනකන් සම්බන්ධ වෙන්න. ඔයාලගේ යාළුවෝ ඉන්නවා නම් යාළුවොත් දැනුවත් කරන්න. ඊළඟ සතියේත් හැමෝටම නොමිලේ පුතේ පන්තියට සම්බන්ධ වෙන්න පුළුවන්. හරි. එහෙනම් අපි අදට අපේ පන්ති අවසන් කරමු. එහෙනම් අපි ඊළඟ දවසෙත් හම්බෙන්නේ බදාදා දවසේ සවස් 6 ඉඳන් 8 වෙනකන්. එහෙනම් ඔයාලා හැමෝටම සුබ රාත්‍රියක්.